සාමාන්‍යයෙන් එක්ස්ප්ලෝෂන් ගත්තහම TNT C4 PETN වගේ දෙයක් ගත්තහම කිලෝග්‍රෑම් එකක් ගත්තොත් පොඩි වොලියුම් එකක් තියෙන්නේ. අපේ වැල්ලව ඉස්කෝලෙන් මම යන්න කලින් ඉංජිනේරින් වලින් කැම්පස් ගිහින් තිබුණේ නැහැ කවුරුත්. ඉංජිනේරින් ෆැකල්ටි එකට. මං ඩිපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ තමයි ඇත්තටම ඇකඩමික් වැඩවලට ගොඩක්ම උනන්දු වුණේ. හයිඩ්‍රජන් වල තියෙන්නේ හයිඩ්‍රජන් වල රේන්ජ් එක ගොඩක් වැඩි. අනික ෆුවලින් ස්ටේෂන් එකකදී අපිට ටක් ගාලා පොඩි ටයිම් එකකදී රීෆිල් කරගන්න පුළුවන්. මම තවම NCA එක පාවිච්චි කරේ නෑ. National Computational Infrastructure කියලා. ඕස්ට්‍රේලියන් සුපර් කම්පියුටර් එක. මං හිතන්නේ දැන් ස්ටුඩන්ට්ස් ලා තියෙන ලොකුම ඩිස්ට්‍රැක්ෂන් එකක් තමයි ෆෝන් එක. මෙකැනිකල් වලට ලොකු බ්‍රෝඩ් ඒරියා එකක් හම්බෙන හින්දා ඕන පැත්තකට ෆෝකස් කරගන්න පුළුවන්. PhD එකක් කරන්න යද්දී වුණත් ජොබ් එකේදී වුණත් බැච් එකෙන්ම টොප් වෙන්නත් පුළුවන් වුණා. 922කින්ම highest GPA කියලා. ඒ ප්‍රොෆෙසර් කැමතිලා ඒකට ඇප්ලයි කරා. ඒකේ ෆුල් ස්කෝලර්ෂිප් එක හම්බුණා. 800 තියෙන මේ දේවල් වලින් අලුතින් වෙල්කම් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අපේ ඉංජිනේරින් පොඩ්කාස්ට් එකට. අද ප්‍රවීන් පොඩ්ඩක් පරක් වෙනවා කියලා කිව්වා. ඒ හින්දා මම අපේ ආරාධිත තමුත්තත් එක්ක ඉන්නවා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ මාත් එක්ක අපේ කැම්පස් එකට ඉගෙන ගත්ත මගේ යාළුවෙක් විමුක්ති සේනාරත්න. එයාත් මාත් එක්කම යාන්ත්‍රික ඉංජිනේරු නැත්නම් මෙකැනිකල් ඉංජිනේරින් ඩිග්‍රී කරේ. දැන් ඔහු මේ වෙද්දි ඕස්ට්‍රේලියාවේ ආචාර්ය උපාධිය හදාරමින් ඉන්නවා. ඉතින් විමුක්ති ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් ලහිරු. ඉතින් සුපුරුදු විදියටම අපි සාමාන්‍යයෙන් මුලින්ම කතා කරන්නේ පාසල් කාලේ කොහෙද ඉගෙන ගත්තේ, විශ්වවිද්‍යාල ගමන කොහොමද, ඊට පස්සේ කොහොමද ඔය අන්තිමට PhD එකට ගියේ කියන එකෙන් තමයි සාමාන්‍ය කතාව පටන් ගන්නෙ. ඉතින් විමුක්ති කොහෙද ඉස්කෝලේ ගියේ කියලා මම නම් දන්නවා. මගේ ගම වැල්ලව කුරුණෑගල ඉඳලා කිලෝමීටර් 12ක් විතර එහායින් තියෙන්නේ. එක වසරේ ඉඳන් 13 වසර වෙනකන් වැල්ලෝ සෙන්ට්‍රල් කොලෙජ් වැල්ලෝ ඉස්කෝලේට තමයි ගියේ. එතකොට දැන් නම් මම හිතන්නේ නැෂනල් කොලෙජ් කියලා වෙනස් වෙලා. කොහොම හරි අවුරුදු 13ම වැල්ලෝ සෙන්ට්‍රල් එකට ගිහිල්ලා කොහොම හරි A levels වලදී සාමාන්‍ය හොඳ රිසල්ට් එකක් කරන් මොරටුවට යන්න පුළුවන් වුණා. ඒ කියන්නේ අපේ වැල්ලව ඉස්කෝලෙන් මම යන්න කලින් ඉංජිනේරින් වලින් කැම්පස් ගිහින් තිබුණේ නැහැ කවුරුත්. ඉංජිනේරින් ෆැකල්ටි එකට. එතකොට ඒ විදිහට කැම්පස් එකට ගිහිල්ලා එතනදී ඊට කලින් ඒ කියන්නේ ටියුෂන් වලදී එහෙම ලහිරු ඒ වගේම අනිත් යාළුවෝ ඔක්කොම හම්බුනේ එතනදී තමයි. මොකද අපේ ඉස්කෝලේ හිටියා මැත්ස් කරන අය ඒත් පොඩි ප්‍රමාණයක් තමයි හිටියේ. එතකොට ඊට පස්සේ යුනිවර්සිටි එකට ගියාට පස්සේ මෙකැනිකල් කරන්නව තමයි ආසාව තිබුණේ. මමයි ලහිරුයි තව අකිත කියලා අපේ යාළුවයි අපි මුලින් ඉඳන් මෙකැනිකල් කරන කැමැත්තෙන් තමයි හිටියේ. ඊට පස්සේ කොහොම හරි ෆස්ට් සෙමෙස්ටර් එකෙන් පස්සේ මෙකැනිකල් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා මං ඩිපාර්ට්මන්ට් එකට ගියාට පස්සේ තමයි ඇත්තටම ඇකඩමික් වැඩවලට ගොඩක්ම මේ උනන්දු වුනේ. පස්සේ කොහොම හරි සෙමෙස්ටර් 5 එකේදී බැච් එකෙන්ම টොප් වෙන්නත් පුළුවන් වුණා. මොකද්ද විමල සුරේන්ද්‍ර වෝඩ් කියලා එකක් හම්බුණා. ඒ කියන්නේ 922කින්ම highest GPA කියලා. කොහොම හරි ඊට පස්සේ සෙමෙස්ටර් ඉතුරු ටිකත් හොඳට කරගෙන ෆස්ට් ක්ලාස් එකක් කරගෙන පස්සේ ඩිපාර්ට්මන්ට් එකේ වෙන තුන අවුරුදු දෙකකටත් වැඩි. ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට මුලින් හිටියා. පස්සේ ටෙම්පරරි ලෙක්චරර් කෙනෙක් විදිහට ලෙක්චර්ස් උත් කළා, ප්‍රැක්ටිකල් කරා අන්ඩර් ග්‍රැජුවේට්ස්ලට. පස්සේ කොහොම හරි PhD කරන්න ඕන කියලා ඇප්ලයි කරා. හරි මම හිතන්නේ ඉන්ස්පිරේෂන් කතාවක් කට්ටියට දැන් මුත්තිලාගේ ඉස්කෝලෙන් මුලින්ම ඉංජිනේරු පිට එකට ගිය පළවෙනි ශිෂ්‍යයා. ඔව්. ඒක ලොකු දෙයක් ඉතින්. ඇත්තටම කැම්පස් එකට යනකොට උනත් දැන් ඉංග්‍රීසි එහෙම ලොකු බාධාවක් වෙනවනේ ළමින්ට ස්ටඩීස් කරන්න. දැන්
මට ඇත්තටම කැම්පස් එකට මුලින් යනවා අපි ඉංග්‍රීසි වලට වැඩි අවධානයක් යොමු කරන්නේ ඒ ලෙවල් කාලේදී කොහොම හරි කැම්පස් එකට මුලින් යනකොට ඒ කියන්නේ ඉංග්‍රීසිනේ ඉතින් ඔක්කොම තියෙන්නේ ඉංග්‍රීසි පොතක් කියවලා තේරුම් ගන්න ලෙවල් එකේ ඒ කියන්නේ ඉංජිනේරින් මොන හරි තියෙන පොතක් කියවලා තේරුම් ගන්න ලෙවල් එකේ මම හිටියේ නැහැ. පස්සේ ඒ එතනදී බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක කොහොම හරි මාස කිහිපයක් අද්දී එකටක් ගාලා හරි ගියා. ඔව් සමහර කට්ටිය බය හ්ම්. වෙනවනේ ඉංග්‍රීසි බෑ හ්ම්. කැම්පස් ඔව්. යද්දී ප්‍රශ්න ඉංග්‍රීසි ක්ලාස් යනවා ගොඩක් කතානේ. හ්ම්. ඒකට ඇත්තටම කැම්පස් එකේ ටිකක් කල් යද්දී ඒක ඔව්. නිකන් මොහු ඒක වෙලා කොච්චර ඉෆෙක්ට් ඉෆෙක්ට් වෙන්නේ නැද්ද කියනවා නම් ඒ කියන්නේ හොඳටම රිසල්ට් හැම සබ්ජෙක්ට් එකම හොඳටම කරගන්න තැනට යන්න පුළුවන් වුණා පොඩි කාලෙක. ඉංග්‍රීසි ඕනේ ඉතින් ඒක ඒක බාධකයක් කියලා හිතන්න හොඳ කියලා තමයි මම හිතන්නේ. ඒවාරේ හරි මුක්ති දැන් එතකොට මම දන්නවා කැම්පස් කාලේ ගොඩ ඇකඩමිකලි ඔයා කොච්චර ඉස්සර හිටියද කියලා. ඉතින් දැන් ඔස්ට්‍රේලියාවේ මොන විශ්වවිද්‍යාලයද ඉන්නේ? මම දැන් ස්ටඩීස් කරන්නේ UNSW UNSW කිව්වම University of New South Wales ඒකේ ෆැකල්ටි එකක් තියෙනවා කැන්බරාවල UNSW කැන්බරා at Australian Defence Force Academy. එතකොට ඒක එක ෆැකල්ටි එකක් විදිහට තමයි තියෙන්නේ මේන් යුනිවර්සිටි එක තියෙන්නේ සිඩ්නි වල UNSW සිඩ්නි. මේක තියෙන්නේ කැන්බරාවල ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරිටරි එකේ. කැපිටල් එකේ තමයි මේක තියෙන්නේ. එතකොට ගොඩාක් ගවර්න්මන්ට් ඔෆිසර්ස් පාර්ලිමේන්ට් එක එතකොට මේන් ගවර්න්මන්ට් ඔෆිසර්ස් ඔක්කොම තියෙන්නේ කැන්බරාවල. ඒක බර්ලි ග්‍රිෆන් කියලා ඇමරිකන් ආර්කිටෙක්චර් කෙනෙක් තමයි ඩිසයින් කරලා ප්ලෑන් කරලා වෙල් ඩිසයින් සිටි එකක් විදිහට ඉස්ටැබ්ලිෂ් කරලා තියෙනවා. එතකොට මේක මුලින් තිබිලා තියෙන්නේ ඕස්ට්‍රේලියන් මිලිටරි කොලෙජ් හරි ඒ විදිහට. පස්සේ කොහොම හරි UNSW එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා දැන් UNSW තමයි ඇකඩමික් ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම රන් කරන්නේ. මේකේ අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා ඔක්කොම ඉන්නේ ඩිෆෙන්ස් අය කියන්නේ ෆෝසස් අය එයාලා සාමාන්‍ය සිවිල් විදිහට නෙවෙයි ඉන්නේ. එතකොට 900ක් වගේ තමයි අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා ඉන්නේ එක බැච් එකක. බැච් එක කියන්නේ ස්ටඩීස් කරන්නේ ඕවරෝල් 900ක් වගේ අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා. පෝස්ට් ග්‍රැජුවේට් අය 1300ක් වගේ ඉන්නවා. ඒ කියන්නේ රිසර්ච් බේස් තමයි මුළු යුනිවර්සිටි එකම. UNSW කියන්නේ පබ්ලික් රිසර්ච් යුනිවර්සිටි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ එතකොට අන්ඩර් ග්‍රැජුවේට්ලාට වඩා පෝස්ට් ග්‍රැජුවේට් කට්ටිය ඉන්නවා රිසර්ච් ඔව්. ෆෝකස් කරලා. ඔව්. දැන් අපි මොරටු එහෙම ගත්තාම ස්ටුඩන්ට්ස්ලා 11000ක් වගේ මට මතක විදිහට පෝස්ට් ග්‍රැජුවේට් අය 2000ක්වත් නැහැ. එතකොට රිසර්ච් වලට වැඩිය එඩියුකේෂන් සයිඩ් එකට තමයි ફોකස් කරලා තියෙන්නේ. ගොඩක් ඉතින් අපේ කට්ටිය ජොබ් එකක් කරන්න බලාගෙන ඩිග්‍රී කරන ඔව්. මානසික ගොඩක් අය ඉන්නේ. මෙතනත් ඉතින් ඕස්ට්‍රේලියන් ස්ටුඩන්ට්ස්ලා ඇත්තම නැද්දර ඒ කියන්නේ අන්ඩර් ග්‍රැජුවේට්ස් අය ඕස්ට්‍රේලියන් තමයි හැමෝම. පෝස්ට් ග්‍රැජුවේට් රිසර්ච් කරන අය හැමෝම වෙන වෙන රටවල් වලින් ආපු අය. එතකොට විමුක්ති ඔයා PhD එක සෙට් කරගත්තේ ඔයාම කන්ටැක්ට් කරගෙනද නැත්නම් කැම්පස් එක මොරටු කැම්පස් එක පැත්තෙන් ආපු එකක්ද කොහොමද මේ ප්‍රොසෙස් එක පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත්? මම ඒ කියන්නේ මුලින්ම ග්‍රැජුවේට් වුණාට පස්සේ ජොබ් එකක් කරන කැමැත්තෙන් තමයි හිටියේ. පස්සේ ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චරර්ස්ලාට එහෙම කතා කරලා බලපුවාම මගේ කැමැත්ත තිබුණා ඉගෙන ගන්න වැඩේට. පස්සේ ඩිපාර්ට්මන්ට් එකේ ලෙක්චරර්ස්ලා කිව්වා PhD එකට දැම්මොත් ඔයාලට ගන්න පුළුවන්. මෙහෙමයි මගේ කැමැත්තක් තිබුණ නිසා කොහොම හරි ඩිපාර්ට්මන්ට් එකටම ගියා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් විදිහට. පස්සේ ඉන්න ගමනුත් මම වෙබ්සයිට් වලින් සර්ච් කරලා බලලා යුනිවර්සිටිස් කීපයකට ඇප්ලයි කරා. මුලින්ම UK වට තමයි දැම්මේ. සරේ යුනිවර්සිටි ඔෆ් සරේ එකට එකපාරක් ඇප්ලයි කරා. ඒකේ සුපර්වයිසර්ස්ලා දෙන්නෙක් වගේ කැමති වුණා මාව සුපර්වයිස් කරන්න. ඊට පස්සේ ඔක්ස්ෆර්ඩ් වල එක්කෙනෙක් කැමති වුණා වින්ඩ් ඉන්ජිනියරින් වලට. ආය කේම්බ්‍රිජ් වල එක්කෙනෙක් කැමති වුණා ඒ වින් සයිඩ් එක තමයි ඒ දවස්වල ෆෝකස් කරන් හිටියේ. ඒ වුණාට කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් වගේ අර එයාලගේ ෆන්ඩින් තිබුණේ නැහැ ඒ මම ඇප්ලයි කරපු
සුපර්වයිසර්ස්ලාගේ. එයාලා කිව්වේ කොමන්වෙල්ත් ෆන්ඩින් ස්කීම් එකකින් එහෙම මට ග්‍රාන්ට් එකක් හොයාගෙන එන්න කියලා. ඊට පස්සේ ආය මැන්චෙස්ටර් වල ශ්‍රී ලංකන් ප්‍රොෆෙසර් කෙනෙක්. එයත් මාව සුපර්වයිස් කරන්න කැමතියි කිව්වා. කොහොම හරි ඒකේ මං හිතන්නේ මට IELTS මදි වුණා ඒකට. ඒ කියන්නේ මං try කරේ නෑ IELTS 8.5 වගේ වුණ කියලා කිව්වා. ඒ යුනිවර්සිටි එකත් high ranked යුනිවර්සිටි එකක් හින්දා කොහොම හරි ඒ කියන්නේ පස්සේ ලක්බර් ටොප්ම ලෙවල් ටොප් කියන්නේ දැන් ඉන්න එක UNSW එක තරම් රෑන්කින් උඩ නෑ මං හිතන්නේ. UNSW World 19 19 වෙනි රෑන්ක් එකේ ඉන්නේ දැන්. ඒ උනට අරකට ඉංජිනේරින් IELTS බලනවා 8.5. ඔව් දැන් මට UNSW වෙන්න IELTS ඕන වෙන්නේ නැහැ. ඒ වුණාට මම IELTS කරලා රික්වයර්මන්ට් එක තිබුණා මට. ඒකින්ද IELTS එකත් එක්ක තමයි දැම්මේ. කොහොම හරි අන්තිමට ලෆ්බරෝ යුනිවර්සිටි එකටයි UNSW එකට ඇප්ලයි කරා. ලෆ්බරෝ එකේ තිබුණේ හයිඩ්‍රජන් ප්‍රොඩක්ෂන්. ඒක ඒ සුපර්වයිසර් අපිට CFD කම්පියුටේෂනල් ෆ්ලුයිඩ් ඩයිනමික්ස් රෙෆරන්ස් බුක් එකක් තිබුණේ. ඒකේ ඕතර් තමයි ඒ සුපර්වයිසර්. ඒක ප්‍රොෆෙසර් අපිට මලලසේකර. ෆයිනලි එකේ අපිට CFT ඔව් 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 ඔව්. රෙෆරන්ස් බුක් එක ඒකේ පොත ලියපු කෙනා ඉන්නේ ඒකේ. ඔව් ඔව්. කොහොම හරි ඒ ප්‍රොෆෙසර් කැමතිලා ඒකට ඇප්ලයි කරා. ඒකේ ෆුල් ස්කෝලර්ෂිප් එක හම්බුණා. UNSW එක මම සර්ච් කරලා මම සුපර්වයිසර් හොයාගෙන නිකන් ඒක බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ කොහෙන්වත් මම දැනගෙන හිටියෙත් නෑ සුපර්වයිසර්ව. කොහොම හරි ඊමේල් කරලා පස්සේ ඉන්ටර්විව් තියලා සුපර්වයිසර් කැමති වුණා මාව සුපර්වයිස් කරන්න. පස්සේ ඒකට ඇප්ලයි කරා. එතන තිබුණේ ඕස්ට්‍රේලියන් රිසර්ච් කවුන්සිල් එකෙන් ඩිස්කවරි ප්‍රොජෙක්ට් ග්‍රාන්ට් එකක් ඇවිල්ලා තිබුණා හයිඩ්‍රජන් එක්ස්ප්ලෝෂන් වලට. අරකේ හයිඩ්‍රජන් ප්‍රොඩක්ෂන් ස්ටීම් මීතේන් රිෆෝමින් ඒකේ කෙමිස්ට්‍රි සයිඩ් එකට තමයි ගොඩක්ම ફોකස් වෙලා තිබුණේ. ඒ වුණාට ලෆ්බරෝ යුනිවර්සිටි එකේ ස්කෝලර්ෂිප් එක එනකොට මම UNSW එකට ඒ කියන්නේ ඇක්සෙප්ට් කරලා ඉවරයි. ඒකේ තිබ්බේ හයිඩ්‍රජන් ප්‍රොඩක්ෂන් මේක හයිඩ්‍රජන් ඔව් හයිඩ්‍රජන් ප්‍රොඩක්ෂන් ස්ටීම් මීතේන් රිෆෝමින්. ඒ කියන්නේ හයිඩ්‍රජන් ප්‍රොඩියුස් කරන එක මෙතඩ් එකක්. ඒකේ ඉම්ප්‍රූව්මන්ට් එකක් ගැන තමයි ලෆ්බරෝ එකේ තිබුණේ. මේකේ තියෙන්නේ හයිඩ්‍රජන් සේෆ්ටි. කොහොම හරි ඒ විදිහට මම සාමාන්‍යයෙන් 4කට වගේ ඇප්ලයි කරන්න ඇති. සරේ එකේ තමයි මම දෙපාරක් ඒකට දැම්මේ. සරේ එකේ මට හම්බුනේ නෑ යුනිවර්සිටි ඔෆ් සරේ. මම හිතන්නේ විනුර එහෙම අපේ ඉන්නේ සරේ වල. ඒ වින්ඩ් ඉන්ජිනියරින් ඒකට තමයි මම ඒක දැම්මේ. කොහොම හරි ලෆ්බරෝ එක UNSW එක හම්බුණා. UNSW එකට ආවා. දැන් අපි ඉස්සරහට PhD එක කරනදී පොඩි අතුරු පාරකට යන දැන් මම හිතන්නේ මෙකැනිකල් ඉන්ජිනියරින් කරපු කෙනෙක් අපි මේ පළවෙනි වතාවට තමයි අපි පොඩ්කාස්ට් එක කතා කරන්නේ. ඉතින් දැන් මම වුණත් මෙකැනිකල් ඉන්ජිනියර් කරා කිව්වම සමහර ගොඩක් අය හිතනවා මම මේ වාහන ගැන ඉගෙන ගත්ත කෙනෙක් කියලා. දැන් ඒතකොට ඔය අවතන දැන් කතා කරා වින්ඩ් ගැන ඊට පස්සේ හයිඩ්‍රජන් ප්‍රොඩක්ෂන්. දැන් PhD පැත්තට යන කලින් බ්‍රීෆ්ලි නිකන් මෙකැනිකල් ඉන්ජිනියරින් කියන්නේ මොකක්ද කියන මේකට කවර් වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා. දැන් ගොඩක් ඉන්නේ ඉලෙක්ට්‍රිකල් කිව්වොත් දන්නවා විදුලිය සම්බන්ධ ඉලෙක්ට්‍රොනික කිව්වොත් දන්නවා කම්පියුටර් සයන්ස් කිව්වොත් දන්නවා. හැබැයි මෙකැනිකල් කියපුවම ගොඩක් ඔළුව යන්නේ කෙලිම වාහන වලට. මගේ PhD එක මෙකැනිකල් ඉන්ජිනියරින් නෙවෙයි. PhD in civil engineering. ඔක සිවිල් ඉන්ජිනියරින් එකක්ද ඒක? ඔව්. ඒ කියන්නේ මෙකැනිකල් ඉන්ජිනියරින් ගියහම ගොඩක් අය දන්නේ. ඒ කියන්නේ ග්‍රැජුවේට් වෙච්ච ඉංජිනේර කෙනෙක් වුණත් සමහර වෙලාවට ගොඩක් කලින් ග්‍රැජුවේට් වුණ කෙනෙක් නම් හිතන්නේ වාහන ගැන තියෙන්නේ. දැන් වාහනේ කඩුනොත් අපිට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. වාහන ගැන මොනවා හරි දැනගන්න ඕනේ ඒ වගේ. ඒ වුණාට මෙකැනිකල් ඉන්ජිනියරින් ගොඩක්ම ફોකස් වෙලා තියෙන දැන් රොබොටික්ස් ඔටෝමේෂන් ඊට පස්සේ මැනුෆැක්චරින් සයිඩ් එකට ගොඩක්ම එනර්ජි වලට ඒ කියන්නේ එනර්ජි ප්‍රොඩක්ෂන් ඩිස්ට්‍රිබියුෂන් සයිඩ් එක ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර්ස් ලානේ කරන්නේ. එතකොට ප්‍රොඩක්ෂන් මේන්ටනන්ස් එතකොට
පවර් ප්ලාන්ට් ඩිසයිනින් වගේ හැමදේම මිකැනිකල් සයිඩ් එකේ නටන ඊට පස්සේ දැන් හයිඩ්‍රජන් වගේ සයිඩ් එකක් ගත්තොත් හයිඩ්‍රජන් මුළු ඉකොනොමි එකටම හයිඩ්‍රජන් ඉකොනොමි කියන්නේ හයිඩ්‍රජන් ප්‍රොඩක්ෂන් ඩිස්ට්‍රිබියුෂන් ට්‍රාන්ස්පෝර්ටේෂන් ඊට පස්සේ යූස් කරන තැන හැමතැනටම මිකැනිකල් ඉන්ජිනියරින් ඇප්ලයි වෙනවා. එතකොට ඔය ඔටෝමොබයිල් සෙක්ටර් එක කියන්නේ වෙනම එකක්. ඔටෝමොබයිල් ඉන්ජිනියරින් කියලා වෙනම ඩිග්‍රීසුත් තියෙනවනේ. නේද? එතකොට මිකැනිකල් වලට ලොකු බ්‍රෝඩ් ඒරියා එකක් හම්බ වෙන හින්දා කියන්නේ අහු වෙන හින්දා අපිට ඕන පැත්තකට ફોකස් කරගන්න පුළුවන් PhD එකක් කරන්න යද්දී වුණත් ජොබ් එකේදී වුණත් හැම පැත්තම කවර් වෙලා තියෙනවා. අපි දැන් ෆයිනල් එකේ වගේ මම ફોකස් කරේ එනර්ජි සයිඩ් එක. එතකොට අපේ සමහර යාළුවෝ ඔටෝමේෂන් මැනුෆැක්චරින් ඒරෝනොටිකල් මෙකට්‍රොනික්ස් ඕන සයිඩ් එකට ගන්න පුළුවන් නිසා වාසියකුත් තියෙනවා ඉතින්. හරි. හරි දැන් අපි යමු ඔය කතාවට. දැන් හයිඩ්‍රජන් දැන් ගෝ හයිඩ්‍රජන් ප්‍රොඩක්ෂන් ගැන ගෝ හයිඩ්‍රජන් එක්ස්ප්ලෝෂන් ගැන ගෝ දැන් කරන්නේ හයිඩ්‍රජන් එක්ස්ප්ලෝෂන් කියන්නේ හයිඩ්‍රජන් පිපිරීම් සම්බන්ධද ආචාර උපාධි කරන්නේ මොකක්ද කියන්නේ මොකක්ද එක්ස්ප්ලෝෂන් කියලා කියද්දි ඔයා බලන්නේ හයිඩ්‍රජන් සේෆ්ටි කියන්නේ දැන් හයිඩ්‍රජන් දැන් මගේ රිසර්ච් එක තියෙන්නේ development of validated design guidelines for hydrogen storages against possible explosion hazards. එතකොට හයිඩ්‍රජන් කොතන තිබුණත් ලීක් වෙන්න possibility එකක් තියෙනවා. ඒ කියන්නේ ස්ටෝරේජ් එක උනත් ෆුවලින් ස්ටේෂන් එක හරි ට්‍රාන්ස්පෝර්ට් කරනකොට ස්ටෝර් කරලා තියෙනකොට ඕනම තැනකදී ලීක් වෙන්න possibility එකක් තියෙනවා. මොකද හයිඩ්‍රජන් කියන්නේ දැන් යකඩ ගත්තොත් ඒකේ මොලකියුල්ස් සහ හයිඩ්‍රජන් වලට යන්න පුළුවන්. එහෙම ඒ නිසා එම්බ්‍රිටල්මන්ට් කියලා ඉෆෙක්ට් එකක් ඇති වෙනවා. එතකොට අර මෙටල් ස්ට්‍රක්චර් එක වීක් වෙලා හයිඩ්‍රජන් ලීක් වෙනවා. දැන් හයි ප්‍රෙෂර් ස්ටෝරේජස් ඇතුළේනේ හයිඩ්‍රජන් ස්ටෝර් කරලා තියෙන්නේ. එතකොට මැටීරියල් එක වීක් වුණාට පස්සේ ක්‍රැක් ඇති වෙලා එක්ස්ප්ලෝඩ් වෙන්න පුළුවන්. එතකොට හයිඩ්‍රජන් සේෆ්ටි කියලා මගේ රිසර්ච් එකේ ගොඩක්ම ફોකස් කරගෙන යන්නේ හයිඩ්‍රජන් ලීක් වුණාට පස්සේ ඉග්නිෂන් සෝස් එක මොකක් හරි ඉලෙක්ට්‍රිකල් ස්පාර්ක් එකක් හරි එහෙම නැත්නම් ෆයර් එකක් හරි ඒ දෙයකට ෆේස් වුණාට පස්සේ හයිඩ්‍රජන් ෆයර් එකක් හරි හයිඩ්‍රජන් එක්ස්ප්ලෝෂන් එකක් හරි ඇති වුණාට පස්සේ හැදෙන ෂොක් වේව් එකෙන් ස්ට්‍රක්චර් එකකට හරි මනුස්සයෙකුට හරි වෙන්න පුළුවන් ඉෆෙක්ට් එක තමයි අන්තිමට ඉවැලුවේට් කරන්නේ. එතකොට එහෙම ෂොක් වේව් එක කැරක්ටරයිස් කරලා මොන වගේ ප්‍රෙෂර් එකක්ද ඩිවෙලොප් වෙන්න පුළුවන් මේ වගේ වොලියුම් එකකදී මේ වගේ කන්සන්ට්‍රේෂන් එකකදී යම් කිසි ඉග්නිෂන් සෝස් එකක් යටතේ ඩිවෙලොප් වෙන්න පුළුවන් ප්‍රෙෂර් ලෙවල් එක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් ෆ්‍රේම්වර්ක් එකක් තමයි අන්තිමට හැදෙන්නේ. එතකොට ඉන්ජිනියර්ස්ලාට පුළුවන් ඒ ගයිඩ්ලයින්ස් පාවිච්චි කරලා ස්ට්‍රක්චර්ස් ඩිසයින් කරද්දී සේෆ් විදිහට ඒ කියන්නේ ප්‍රොටෙක්ටිව් ස්ට්‍රක්චර්ස් විදිහට ඒවා ඩිසයින් කරගන්න. හරි අතර වර්ගීය කතාව ඉන්ටරෙස්ටිං කියන්නේ හයිඩ්‍රජන් වල ඒ කියන්නේ අණුව ගොඩක් පොඩි හින්දා ඒකට යකඩ වගේ මෙටල් එකක් හරහා එන පර්මියබල් විදියට යන්න පුළුවන් එයා පැත්තට ක්‍රැක් එකක් තිබ්බේ නැතත් ඉන්න කොහෙවත් ඒ කියන්නේ තිබුණාවක් තිබ්බේ ක්‍රැක් හැදෙනවා ඒ ක්‍රැක් effect එක හැදෙනවා නිසා. ඉෆෙක්ට් යද්දි හැදෙනවා හරි එතකොට ඕකේ ඒ කියන්නේ ගොඩක්ම හැසාඩස් මැටීරියල් එකක් වෙන්නේ ඉග්නිෂන් එනර්ජි එක 0.0013 මිලිජූල්ස් වගේ ඉතාම පොඩි එනර්ජි ලෙවල් එකක් යටතේ ඕක ඉග්නයිට් වෙන්න පුළුවන් හයිඩ්‍රජන්. එතකොට ෆ්ලේමබල් ලිමිට් රේන්ජ් එක ගත්තාම හයිඩ්‍රජන් කන්සන්ට්‍රේෂන් එක සාමාන්‍යයෙන් 3-5% වගේ ඉඳලා 95 වගේ percent ඒ කියන්නේ රේන්ජ් එකක් ඇතුලේ ඉග්නයිට් වෙන්න පුළුවන් හයිඩ්‍රජන්. එතකොට ලීක් වෙන රිස්ක් එකයි රියැක්ෂන් ෆාස්ට් රියැක්ෂන් රේට් එකක් තියෙන්නේ. ඕකේ තියෙන ගොඩක්ම ඉවැලුවේට් කරන පැරාමීටර්ස් තමයි
ෆ්ලේම් එක ප්‍රොපගේට් වෙන ස්පීඩ් එක. එතකොට ෆ්ලේම් ප්‍රොපගේෂන් ස්පීඩ් එකත් එක්ක තමයි ප්‍රෙෂර් එක ඩිවෙලොප් වෙන්නේ. එතකොට අනිත් ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන් ෆුවල් ඊට පස්සේ මීතේන් වගේ ඒ වගේ ගෑසස් ෆුවල් එක ගත්තාම හයිඩ්‍රජන් වල රියැක්ෂන් රේට් එකත් වැඩි. ෆ්ලේම් එක ප්‍රොපගේට් වෙන ස්පීඩ් එකත් වැඩි. එතකොට ඩිවලොප් වෙන ෂොක් වේව් එකේ ස්ට්‍රෙන්ත් එකත් වැඩි. ෆ්ලේම් ප්‍රොපගේට් ස්පීඩ් එක කියන්නේ එක තැනක يعني ගිනි ගත්තට පස්සේ අර වායු හරහා ඒක ගින්න ගමන් කරන වේගෙද නැත්නම් වෙන තේරුමක්ද? ඒ කියන්නේ ෆ්ලේම් ස්පීඩ් එක කියන්නේ දැන් ඔය ෆ්ලේම් එක ගත්තාම අර රියැක්ෂන් එක වෙන සෝන් එක තමයි ෆ්ලේම් එක කියන්නේ. එතකොට ඕක සාමාන්‍යයෙන් ක්‍රැක් කරගන්නේ කම්බෂන් ප්‍රොඩක්ට්ස් තමයි. ඒ කියන්නේ හයිඩ්‍රජන් වලදී නම් H2O H2O ප්‍රොඩක්ට් එක තමයි අපි ක්‍රැක් කරන්නේ බවුන්ඩරි. ඒක එක්ස්පෑන්ඩ් වෙන රේට් එක තමයි ෆ්ලේම් ස්පීඩ් එක කියන්නේ ෆ්ලේම් thickness එක තියෙනවා. thickness එක ඒ පැරාමීටර් එක. එතකොට ෆ්ලේම් එතකොට ඒ කියන්නේ අර රියැක්ෂන් එක වෙන බවුන්ඩරි එක එක්ස්පෑන්ඩ් වෙන ස්පීඩ් එක තමයි ෆ්ලේම් ස්පීඩ් එක කියලා ගන්න. එතකොට ඒකත් එක්ක තමයි ෂොක් වේව් එක ඩිවෙලොප්. එතකොට දැන් හයිඩ්‍රජන් වල වගේම ගෑස් එක්ස්ප්ලෝෂන් ගත්තාම මේක තියෙනවා ෆාස්ට් රියැක්ෂන්ස් වෙනකොට ඩෙටනේෂන් එකක් වෙන්නේ. ෆයර් එකක් වගේ කියන්නේ ලෝ ස්ට්‍රෙන්ත් ඉග්නිෂන් සෝස් එකක් යටතේ ඩීෆ්ලග්‍රේෂන් කියලා ඉෆෙක්ට් එකක් තමයි තියෙන්නේ. එතකොට ඔය දෙක අතර ට්‍රාන්සිෂන් එකකුත් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම පොඩි ඉග්නිෂන් සෝස් එකක් යටතේ ඔය හැදෙන එයා ක්ලවුඩ් එක හයිඩ්‍රජන් එයා ක්ලවුඩ් එක ඉග්නයිට් වෙලා ඩීෆ්‍රගේෂන් එකක් වුණාට කියන්නේ පරිසර තත්ත්වයට ඒ කියන්නේ සමහර වෙලාවට ටර්බියුලන්ස් ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය ඔබ්ස්ටැකල්ස් වගේ දේවල් හින්දා ඒ වගේ ඉෆෙක්ට් හින්දා සාමාන්‍ය ෆයර් එකක් වුණොත් ඩෙටනේෂන් එකක් වගේ ලොකු හයි ප්‍රෙෂර් ජෙනරේට් වෙන හැසාඩ් එකක් ඇති වෙන තැනට යනකම් යන්න පුළුවන්. හරි ඒක හොඳ පොයින්ට් එකකට ආවේ. දැන් අපි සිංහලෙන් හැමදේම පුපුරනවා. නෝලියන පුපුරනවානේ. හැබැයි ටෙක්නිකල් ටර්ම් ගත්තාම එක්ස්ප්ලෝෂන්, ඩෙටනේෂන්ස්, ඩිෆ්ලග්‍රේෂන් කියලා මම හිතන්නේ ටයිප්ස් කිහිපයක් තියෙනවානේ. ඔක පිපිරීම් වල වර්ග. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද මොනවද කියන්නේ? මොකක්ද ඒ වෙනස කියලා? සාමාන්‍යයෙන් එක්ස්ප්ලෝෂන් ගත්තාම එක්ස්ප්ලෝෂන් එකක් ඇති වෙන්න පුළුවන් ගෑස් එක්ස්ප්ලෝෂන් කියන්නේ වෙනම කැටගරි එකක්. ඊට පස්සේ හයි එක්ස්ප්ලෝසිව් තියෙනවා ප්‍රයිමරි එක්ස්ප්ලෝසිව්ස්. දැන් TNT PETN තියෙනවා. C4 කියලා එක්ස්ප්ලෝසිව් මැටීරියල්ස් තියෙනවා. ඔය වගේ සාමාන්‍යයෙන් දැන් හයිඩ්‍රජන් වගේ ගෑස් එකක් ගත්තාම ලොකු එයා ක්ලවුඩ් එකක් හැදිලා තමයි ඉග්නයිට් වෙන්නේ. එතකොට මැටීරියල් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙන ලොකු වොලියුම් එකක් ඇතුලේ. දැන් ප්‍රයිමරි එක්ස්ප්ලෝසිව් එකක් ගත්තාම TNT C4 PETN වගේ දෙයක් ගත්තාම කිලෝග්‍රෑම් එකක් ගත්තොත් පොඩි වොලියුම් එකක් තියෙන්නේ. බෝම්බයක් ගැන එතකොට බෝම්බයක් වගේ දෙයක්. ඔව් බෝම්බයක් වගේ. එතකොට ඒ වගේ දෙයකින් දැන් ඉග්නයිට් කරාට පස්සේ ඩෙටනේටර් එකක් හරි යූස් කරලා TNT C4 PETN වගේ ප්‍රයිමරි එක්ස්ප්ලෝසිව් එකක් ඩෙටනේට් කරාට පස්සේ එක්ස්ප්ලෝෂන් එක හැදෙනවා. ඊට පස්සේ එතනින් හැදෙන්නේ බ්ලාස්ට් වේව් එකක්. බ්ලාස්ට් වේව් එකක් කියන්නේ දැන් එක්ස්ප්ලෝෂන් එක ඇති වුණාට පස්සේ ඒ කියන්නේ ගොඩක් ලොකු ස්පීඩ් එකකින් තමයි රියැක්ෂන් එක වෙන්නේ ප්‍රයිමරි එක්ස්ප්ලෝසිව් එකක් ඇතුලේ. එතකොට ඒක අනිවාර්යයෙන්ම ඩෙටනේෂන් එකක්. එතකොට ඔය බ්ලාස්ට් වේව් එක කියන්නේ ඉමීඩියට් විසිනිටි එකේ කියන්නේ TNT සෝස් එක ළඟම ප්‍රෙෂර් එක ගොඩක්ම වැඩි. ඊට පස්සේ ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් ඩ්‍රොප් වෙවි යන්නේ. ඒ කියන්නේ ඩිස්ටන්ස් එකත් එක්ක ප්‍රෙෂර් එක ඩ්‍රොප් වෙනකොට ඒකට බ්ලාස්ට් වේව් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ ස්ට්‍රෙන්ත් එක සාමාන්‍ය එයා මීඩියම් එක යනකොට ස්ට්‍රෙන්ත් එක ඩික්ලයින් වෙනකොට ඒක බ්ලාස්ට් වේව් එකක්. එතකොට සාමාන්‍යයෙන් ගෑසස් එක්ස්ප්ලෝෂන් එකකට ගියාම ගෑස් එකක්
normally detonate වෙන්නේ නැහැ ලේසියට. අපි primary explosive එකක් පාවිච්චි කරන්න ඕනේ detonate කරන්න. එතකොට gas වලදී අර high explosive වලදී අපි කතා කරන theories ඔක්කොම පාවිච්චි කරන්න බෑ. මොකද detonation එකට වෙනම definition එකක් තියෙනවා. deflagration එකට වෙනම definition එකක් තියෙනවා. ඔය deflagration කියන්නේ සාමාන්‍ය gas cloud එකක් හැදිලා තිබිලා ඒකට මොකක් හරි පොඩි ignition source එකක් අහම fire එකක් වගේ ඇති වෙන්නේ. ඒ කියන්නේ reaction එක propagate වෙනවා gas medium එක ඇතුලේ. එතකොට ඒ develop වෙන pressure එක ගොඩක් low. detonation එකේ වෙනස තමයි pressure එක ගොඩක්ම වැඩි සහ ස්පෙෂල්ම characteristic එක තමයි ඒකේ shock wave එකයි flame එකයි දෙකම couple වෙලා යන්නේ. දැන් reaction එක වෙනකොට reaction එකෙන් energy feed කරනවා shock wave එකට. එතකොට shock wave එකේ strength එක ඒ gas medium එක ඇතුලේ ඉදිරියට යන්න යන්න shock wave එකේ strength එක වැඩි වෙනවා. නමුත් deflagration කියන්නේ අර low level explosion එකේදී shock wave එක යනවා reaction ඒ කියන්නේ flame එකට කලින් යම් කිසි වෙලාවක දෙක couple වෙලා යනවා පස්සේ මේක decouple වෙනවා. ඒක හින්දා shock wave එකේ strength එක වැඩි වෙන්නේ නැහැ. බවුන්ඩරි එකට යනකම්. කොහොම හරි දැන් ඒ වගේ එක්ස්ප්ලෝෂන් එකකදී වුණත් අන්තිමට ප්‍රොඩියුස් කරන්නේ බ්ලාස්ට් වේව් එකක්. ඒ කියන්නේ බ්ලාස්ට් වේව් එක කියන්නේ ෂොක් වේව් එකක් ස්ට්‍රෙන්ත් එක අඩු වෙවි යන ෂොක් වේව් එකක්. ඒ කියන්නේ ගෑස් එක්ස්ප්ලෝෂන් එකයි හයි එක්ස්ප්ලෝසිව් එක්ස්ප්ලෝෂන් එක කියන්නේ වෙනම ෆීල්ඩ් දෙකක්. ස්ටඩි කරන්න ගත්තොත් ඒකෙන් ප්‍රොඩියුස් කරන බ්ලාස්ට් වේව් එක ස්ටඩි කරන එක එකම ෆීල්ඩ් එකක්. නමුත් අපි TNT එක්ස්ප්ලෝෂන් එකකුයි ගෑස් එක්ස්ප්ලෝෂන් එකකුයි ගත්තාම ලොකු වෙනසක් තියෙනවා ඒ දෙකේ. හරි විමුක්ති. එතකොට දැන් ඔය කියන විදිහට හයිඩ්‍රජන් සෑහෙන ලේසියෙන් ගිනි ගන්න පුපුරන්න පුළුවන් දෙයක් නේ. එතකොට හයිඩ්‍රජන් කියන එක ඇත්තටම ඔච්චර මහන්සි කියන ඔච්චර අමාරුවෙන් මොනවටද පාවිච්චි කරන්නේ කියන හයිඩ්‍රජන් වල තියෙන දැන් අපි සරලවනේ අදහස් තියෙනවා හයිඩ්‍රජන් වාහන තියෙනවා එහෙම ඊට වඩා ටිකක් ඩීප් ගිහිල්ලා මොනවද හයිඩ්‍රජන් වලින් අපිට මිනිස්සුන්ට තියෙන ප්‍රයෝජන. ඔව් ඇත්තටම හයිඩ්‍රජන් වල ගොඩක්ම මිනිස්සු අවධානය යොමු කරලා තියෙන්නේ ඒ කියන්නේ හයිඩ්‍රජන් ක්ලීන් එනර්ජි සෝස් එකක් කියන එක තමයි මේන්ම පොයින්ට් එක. එතකොට හයිඩ්‍රජන් කම්බෂන් එකක් වුණත් කාබන් ඩයොක්සයිඩ් කාබන් මොනොක්සයිඩ් එතකොට NOx වගේ ගෑස් ප්‍රොඩියුස් කරන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් යුනිට් මාස් එකක් ගත්තාම ගොඩක්ම වැඩි ඒකෙන් අවුට්පුට් වෙන එනර්ජි. ඒ කියන්නේ එනර්ජි ලෙවල් එක. ඒ වගේම දැන් අපිට වින්ඩ් එනර්ජි සෝස් එක එතකොට සෝලා වල තියෙන ලොකුම ප්‍රශ්නයක් මේකේ අර ස්ටොකාස්ටික් නේචර් එක. එතකොට ඒ කියන්නේ ප්‍රෙඩික්ට් කරන්න බැරි නේචර් එක තියෙනවනේ. වින්ඩ් වලයි සෝලා වලයි. එතකොට අපි සාමාන්‍යයෙන් බේස්ලයින් ඉලෙක්ට්‍රිසිටි එක මේන්ටේන් කරගන්නේ කෝල් පවර් ප්ලාන්ට් එකකින් වගේ. ඒකට එනර්ජි ෆීඩ් කරන එකනේ කරන්නේ සාමාන්‍යයෙන් රිනියුවබල් පවර් ප්ලාන්ට්ස් වලින් වින්ඩ් ටර්බයින් එකක් හරි සෝලා වහලවල් වල ගහලා තියෙන ඒවා ඒ වගේ දේවල් වල. එතකොට අපිට පුළුවන් දැන් වින්ඩ් වලිනුයි සෝලා වලිනුයි හැදෙන එනර්ජි එක යූස් කරලා හයිඩ්‍රජන් හදාගන්න. අපිට ලොකුම ඉෂුව එකන්නේ වින්ඩ් වලිනුයි සෝලා වලිනුයි හදන ඉලෙක්ට්‍රිසිටි එක ස්ටෝර් කරගන්න බැරි එක. ඔව්. වැඩිපුර ඉලෙක්ට්‍රිසිටි එක ඒ කියන්නේ ඒකේ අතිරික්තයක් තියෙන වෙලාවට ඉලෙක්ට්‍රිසිටි එක ස්ටෝර් කරගන්න පුළුවන් හයිඩ්‍රජන් විදිහට. ඒක ලොකුම බෙනිෆිට් එකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොලයිසිස් කරලා ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි යූස් කරලා වෝටර් ඉලෙක්ට්‍රොලයිසිස් කරලා විද්‍යුත් හයිඩ්‍රජන් ප්‍රොඩියුස් විච්ඡේදනය. කරගන්න. ඔව් විද්‍යුත් විච්ඡේදනය කරලා හයිඩ්‍රජන් ප්‍රොඩියුස් කරගන්න පුළුවන්. පස්සේ ඒ හයිඩ්‍රජන් ෆුවල් සෙල් එකක් යූස් කරලා හරි එහෙම නැත්නම් කම්බෂන් එන්ජින් එකක් යූස් කරලා හරි එහෙම නැත්නම් තව තියෙන තර්මෝකෙමිකල් ප්‍රොසෙසර්ස් යූස් කරලා හයිඩ්‍රජන් වලින් ඉලෙක්ට්‍රිසිටි හදාගන්න ක්‍රම.
ඒ වගේ මෙතඩ් එකක් පාවිච්චි කරලා අපිට ඉලෙක්ට්‍රිසිටි ආපහු හදා ගන්නවා. එතකොට හයිඩ්‍රජන් කියන්නේ බේසිකලි නිකන් බැටරි එකක් වගේ බැටරි. එනර්ජි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් එකක් තමයි හයිඩ්‍රජන් කියන්නේ. එතකොට දැනටමත් තියෙනවා කියන්නේ ගොඩක්ම හයිඩ්‍රජන් පාවිච්චි කරන්නේ ප්‍රොසෙසිං ප්ලාන්ට් වල දැනට. එතකොට හයිඩ්‍රජන් දැනට සාමාන්‍යයෙන් ලොකු පර්සන්ටේජ් එකක් ප්‍රොඩියුස් කරන්නේත් ඒ වුණාට ෆොසිල් ෆුවල් වලින්. තාම රිනියබල් වලින් මැජොරිටි එකක් ජෙනරේට් කරන්නේ නැහැ. එතකොට පොඩි බදා කිරීමක් ග්‍රීන් හයිඩ්‍රජන් කියන්නේ ඒ විදියට කියන්නේ රිනියබල් පාවිච්චි කරලා හදන හයිඩ්‍රජන් වලටද? ග්‍රීන් හයිඩ්‍රජන් කියන්නේ රිනියබල් පාවිච්චි කරලා හදන එකට. ඒතකොට ඔය ස්ටීම් මීතේන් රිෆෝමින් කියන එක තමයි. ඒතකොට ගොඩක්ම ෆොසිල් ෆුවල් යූස් කරලා කරන්නේ. එතකොට හරි. ඉලෙක්ට්‍රොලයිසිස් වලින් තමයි ග්‍රීන් හයිඩ්‍රජන් හදාගන්න වෙන්නේ. ඕකට තියෙන එක එක මෙතඩ්ස් සාමාන්‍ය කෝල් ගැසිෆිකේෂන් කියලා තියෙනවා. එතකොට ඒකත් ෆොසිල් ෆුවල් එකනේ. බයෝමාස් ගැසිෆිකේෂන් කියලා තියෙනවා. එතකොට ඒ මෙතඩ් එකෙන් ගියොත් ඒක එක්තරා විදිහකට ග්‍රීන් හයිඩ්‍රජන් එකක් තමයි. තව තියෙනවා ෆොටෝ කැටලිසිස් මෙතඩ් කියලා. තව තියෙනවා ඒ කියන්නේ සමහර බැක්ටීරියා පාවිච්චි කරලා ෆර්මෙන්ටේෂන් වලින් හයිඩ්‍රජන් හදාගන්න. ඒ වගේ ලොකු ලිස්ට් එකක් තියෙනවා මෙතඩ්ස්. ඒ වුණාට ඇත්තටම ප්‍රැක්ටිකල් යූස් කරන්න පුළුවන් තත්ත්වයට අවිල්ලා තියෙන්නේ ඊටම පොඩි ප්‍රමාණයක් තමයි. හරි. දැන් එතකොට දැන් මම හිතන්නේ යාර හොඳ පොයින්ට් එකක් මොකද සාමාන්‍ය ලංකාවේ අපි උනත් නිතර අහන්නේ ඔය දවල්ට සෝලාර් පවර් වලින් එන අතිරේක විදුලියක් තියෙනවා නම් අර හ්ම්. මොකක්ද කියන්නේ අර ජල විදුලි බලාගාර වල වතුර පහලින් අරන් උඩට පොම්ප් කරලා අර ඔව්. එහෙම එනර්ජි හ්ම්. ස්ටෝර් කරගන්න විදියනේ. ඊට අමතරව තව විදියක් තමයි ඒතර කිව්වාගේ ඒ විදුලිය පාවිච්චි කරලා ජලය විද්‍යුත් විච්ඡේදනය කරලා හයිඩ්‍රජන් හදාගෙන හයිඩ්‍රජන් ගබඩා කරලා තියෙනවා. ඉතින් පස්සේ හ්ම්. විදුලිය අවශ්‍ය වෙලාවට හයිඩ්‍රජන් යොදාගෙන අනිත් පැත්තට විදුලිය ගන්නවා. බැටරියක් විදියට ගන්න. දැන් ඔව්. ඒතර ඔය ඔතනදී ඇති වෙන ඔව් ලොකුම ප්‍රශ්නයක් තමයි ඕක දැන් හයිඩ්‍රජන් හදාගෙන ස්ටෝර් කරගන්න එක. හයිඩ්‍රජන් ස්ටෝර් කරගන්න එක ලොකු චැලෙන්ජ් එකක්. මොකද ගෑස් එකක් විදිහට ස්ටෝර් කරනවා නම් ඒක සාමාන්‍ය හයි ප්‍රෙෂර් ස්ටෝරේජ් එකකට තමයි එන්න වෙන්නේ. කියන්නේ 700 බාර්ස් වගේ ප්‍රෙෂර් එකක් යටතේ තමයි ස්ටෝර් කරගන්නේ. මොකද නැත්තම් ඒකේ එනර්ජි ඩෙන්සිටි එක ගොඩාක් අඩු වෙනවා. මොකද සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් කිලෝග්‍රෑම් එක වොලියුම් එක ගත්තාම මාරම අඩුයි අනිත් ගෑසස් එක බලද්දි. මොකද ඒකේ මොලිකියුලර් weight එක ගොඩක්ම අඩු හින්දා. එතකොට ගෑස් එකක් විදිහට ස්ටෝර් කරනවා නම් හයි ප්‍රෙෂර් එකට ඔරොත්තු දෙන්න ටැංකිය හදන්න ඕනේ. ලික්විඩ් එකක් විදිහට ස්ටෝර් කරනවා නම් එතනදී තියෙනවා සාමාන්‍යයෙන් හයි ප්‍රෙෂර් නැති වුණත් ඒ කියන්නේ ඍණ 253කට වගේ සෙල්සියස් උෂ්ණත්වයක් යට තමයි ලික්විඩ් කරගන්න වෙන්නේ හයිඩ්‍රජන්. කෙල්වින් ඉස්ස ලික්විඩ් පැත්තෙන් ගියත් චැලෙන්ජස් තියෙනවා. ඔව් කෙල්වින් ඉස්ස. ගෑසියස් පැත්තෙන් ගියත් චැලෙන්ජස් තියෙනවා. ඒ වුණාට ගොඩක්ම ඇඩ්‍රස් කරන්න පුළුවන් චැලෙන්ජ් තියෙන ගෑස් වල. ඒතකොට ගෑස් තමයි සාමාන්‍යයෙන් ෆීසිබල් කියලා මිනිස්සු ඩෙවලොප් කරගෙන යන්නේ. ගොඩක්ම යූස් කරන්නේ ගෑස් ස්ටෝරේජස් තමයි දැන්. එතකොට දැන් ඔයා බලන්න ඔය ගබඩා කරලා තියෙන හයිඩ්‍රජන් වල ආරක්ෂාව සම්බන්ධයෙන් කියන්නේ පිපිරීම් සම්බන්ධයෙන් තමයි ඔයාගේ ආචාර්ය උපාධිය හරහා ඔය අධ්‍යයනය කරන්නේ. එතකොට ඔයා මොනවද කරන්නේ? මම අර බේසිකලි දැන් ඔය දැන් ඔයාලා හයිඩ්‍රජන් වල දැන් මම හිතන්නේ අපි සාමාන්‍ය මොකක් කර පරීක්ෂණ කරද්දී නියුමරිකල් ඇනලිස් කරන නිකන් ඒ කියන්නේ සමීකරණ පරිගණක පැත්තෙන් අපි බලනවා කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ non destructive testing කියන්නේ අර ප්‍රායෝගික පරීක්ෂා කරන හැබැයි විනාශ කරන්නේ නැතුව ඊට පස්සේ තියෙනවා destructive testing කියලා කියන්නේ සම්පූර්ණ විනාශ කරලා. ඔයාලා දැන් ඒකට මොන විදියටද ඔය ගැන කියන්නේ අධ්‍යයනය? දැන් මේ ප්‍රොජෙක්ට් එක ගත්තාම අපි තියෙනවා අපි අහලා තියෙන්නේ සාමාන්‍යයෙන් එක්ස්පෙරිමන්ට්ස් තියෙනවා. ඊට පස්සේ සිමියුලේෂන් කරද්දී කම්පියුටර් බේස් සිමියුලේෂන් තමයි තියෙන්නේ. දැන් මෙතනදී අපි ඊළඟට පාවිච්චි කරන්න යන්නේ ෆිසිකල් සිමියුලේෂන්.
ඒ කියන්නේ කම්පියුටර් සිමියුලේෂන්, එක්ස්පෙරිමන්ට්ස් සහ ෆිසිකල් සිමියුලේෂන් තුනම. දැනට කරලා තියෙනවා ලැබෝරටරි ලෙවල් එකේ ලැබ් එකේ එක්ස්පෙරිමන්ට්ස් කරලා තියෙනවා පොඩි හයිඩ්‍රජන් වලින් එකක් එක්ස්ප්ලෝඩ් වුණාම අපි මේන්ම ෆෝකස් එක තමයි ඒ කියන්නේ හයිඩ්‍රජන් එක්ස්ප්ලෝෂන් එකදී හැදෙන බ්ලාස්ට් වේව් එක කැරක්ටරයිස් කරන එක. බ්ලාස්ට් වේව් එකේ කැරක්ටරිස්ටික් අඳුරගන්න එක. ඊට පස්සේ එතනදී ප්‍රෙෂර් එක, ටෙම්පරේචර් ඩිස්ට්‍රිබියුෂන් එක, ඊට පස්සේ ෂොක් වේව් ඩියුරේෂන් අධ්‍යයනය කරනවා. ඊට අමතරව එක එක පැරාමීටර්ස් වල ඉෆෙක්ට්, ඒ කියන්නේ හයිඩ්‍රජන් කන්සන්ට්‍රේෂන් එක, ඒ කියන්නේ ස්ටොකියෝමෙට්‍රික් මික්ස්චර් එකක්ම නැතුව වීක් මික්ස්චර් එකක් ඇක්සිඩෙන්ටලි එක්ස්ප්ලෝඩ් වුණොත් මොන වගේ ඉෆෙක්ට් එකක්ද ෂොක් වේව් එකකින් වෙන්නේ. ඊට අමතරව වොලියුම් එකකින් වෙන ඉෆෙක්ට් එක. ඒ කියන්නේ වොලියුම් එකත් එක්ක ෂොක් වේව් එකට බලපෑමක් තියෙනවද? ඒ කියන්නේ මේකක් වෙන්නත් පුළුවන් ලීක් වෙන සෝස් එකත් එක්ක ගත්තාම ලොකු වොලියුම් එකක් වෙන්නත් පුළුවන්, පොඩි වොලියුම් එකක් පුළුවන්. ඒ වගේම කන්ෆයින්මන්ට් කියන්නේ තව සාධකයක්. කියන්නේ රූම් එකක් ඇතුළේද, ඒ කියන්නේ එහෙම නැත්නම් ෆුයිලිං ස්ටේෂන් එක වගේ වෙන එක්ස්ප්ලෝෂන් එකක්ද, නැත්නම් නිකම්ම ඕපන් ඒරියා එකක වෙන එක්ස්ප්ලෝෂන් එකක්ද, ඔය වගේ බ්‍රෝඩ් රේන්ජ් එකක් කවර් වෙන එක තමයි ප්‍රොජෙක්ට් එකේ තියෙන්නේ. අපේ UNSW සහ University of Wollongong කියන යුනිවර්සිටිස් දෙකම එකතු වෙලා කන්ට්‍රිබියුෂන් එක නියුමරිකල් මොඩලින්. නියුමරිකල් මොඩලින් සයිඩ් එක තමයි මෙඩිකල් සිමියුලේෂන් කියන පැත්තට ෆෝකස් වෙන ලොකු ඉඩකඩක් තියෙනවා. මොකද හරි එහෙම නැත්නම් බ්ලාස්ට් වේව් එකක් හරි අපිට හදාගන්න පුළුවන්. ඇත්තටම එක්ස්ප්ලෝෂන් එකක් කරලානේ ෆීල්ඩ් එකේ හරි කොහේ හරි TNT එකක් බ්ලාස්ට් කරලා හරි එක්ස්ප්ලෝඩ් කරලා හරි, එහෙම නැත්නම් ගෑසියස් මික්ස්චර් එකක් ඩෙටනේට් කරලා හරි තමයි ෂොක් එකක් හදාගන්න පුළුවන්. නමුත් තව මෙතඩ් එකක් තියෙනවා අපිට පුළුවන් ෆිසිකලි ඕක සිමියුලේට් කරන්න මොකක් හරි මැෂින් එකක් ඇතුලේ. අපි දැන් වින් ටනල් එක තියෙන්නේ. වින් ටනල් එකට කාර් එකක් දාලා අපි ඒක සිමියුලේට් කරන එක කරන්නේ ෆිසිකලි. ඔව්. ඒ කියන්නේ අපි වින්ඩ් එක දෙනවා වින් ටනල් එකට ප්‍රොටෝටයිප් එකක් තියලා එතනදී වින්ඩ් එකෙන් වෙන ඉෆෙක්ට් එක බලනවා. ඒ වගේම තියෙනවා දැන් අපේ ෆැසිලිටි එකක් තියෙනවා බ්ලාස්ට් සිමියුලේටර් කියලා. එතකොට ඒක ඕස්ට්‍රේලියන් නැෂනල් ෆැසිලිටි ඔෆ් ෆිසිකල් බ්ලාස්ට් සිමියුලේෂන් කියලා තමයි කියන්නේ. මේ වගේ අයිටම් එකක් තමයි ඒක. මේක සාමාන්‍යයෙන් මීටර් 25ක් වගේ දිග. මේකට කියන්නේ ඕස්ට්‍රේලියන් නැෂනල් ෆැසිලිටි ඔෆ් ෆිසිකල් බ්ලාස්ට් සිමියුලේෂන්. බ්ලාස්ට් සිමියුලේටර් කියලා තමයි අපි රිෆර් කරන්නේ. මෙතනදි වෙන්නේ අපි ගෑස් මික්ස්චර් එක මෙතන මේ ඩ්‍රම් දෙක ඇතුලේ තියෙනවා අපිට ෆිල් කරන්න පුළුවන් ගෑස් එක. සාමාන්‍යයෙන් ඇසිටලින් සහ ඔක්සිජන් තමයි යූස් කරන්නේ. ඒ කරලා ඉග්නයිට් කරාට පස්සේ හැදෙන ෂොක් වේව් එක මේ ටනල් එක දිගේ ප්‍රොපගේට් වෙනවා. මේ ටනල් එකේ ෂේප් එක තියෙන්නේ ඒ කියන්නේ ෆ්‍රී ෆීල්ඩ් බ්ලාස්ට් එකකදී හැදෙන ෂොක් වේව් එක තමයි රෙප්ලිකේට් කරන්නේ. එතකොට මෙතනදී හැදෙන ෂොක් වේව් එක ප්‍රොපගේට් වෙලා ගිහිල්ලා අපිට පුළුවන් ටනල් එකේ එන්ඩ් එකේදී මොකක් හරි අපිට බ්ලාස්ට් ඩෝ එකක් හරි කොන්ක්‍රීට් පැනල් එකක් හරි මොකක් හරි ඒ වගේ එකකට මේ වගේ යම්කිසි කිලෝ පැස්කල් ප්‍රමාණයක ප්‍රෙෂර් එකක් යටතේ මොන වගේ ඉෆෙක්ට් එකක්ද, මොන වගේ ඩැමේජ් එකක්ද වෙන්නේ කියලා. දැනට පාවිච්චි කරන්නේ ඔක්සි ඇසිටලින් මික්ස්චර් එක. ඉස්සරහට හයිඩ්‍රජන් යූස් කරන්න ලොකු ඉඩකඩක් තියෙනවා. එතකොට ෆිසිකල් සිමියුලේෂන් කියන ඒරියා එකත් කව වෙනවා හැම. නියුමරිකල් සිමියුලේෂන් තමයි මම ફોකස් කරගෙන යන්නේ මේ වෙද්දි. දැනට අපි කරලා තියෙන ලැබෝරටරි ලෙවල් එක්ස්පෙරිමන්ට්ස්. ඒ කියන්නේ පොඩි සාමාන්‍ය මේ වගේ පොඩි බබල් එකකට, ඒ කියන්නේ සෝප් බබල් එකක් ඕක. එතකොට සෝප් බබල් එකට හයිඩ්‍රජන් ෆිල් කරලා හයිඩ්‍රජන් ඔක්සිජන් මික්ස්චර් එක ෆිල් කරලා ඉග්නයිට් කරනවා. ඒ යනවා තියෙන ඒ ඔව්. සබන් පෙන බුබුලක් වගේක් තියෙන්නේ. ඔව්.
ඒක ඇතුළට ඔයාලා සෝ හයිඩ්‍රජන් ඔක්සිජන් පුරවනවා. සෝප් බබල් එකට හයිඩ්‍රජන් ඔක්සිජන් මික්ස්චර් එක ෆිල් කරනවා. ඊට පස්සේ ඉග්නයිට් කරනවා. ඒ වුණාට මෙතනදිත් සාමාන්‍යයෙන් අ, මේ අවට ගත්තාම කිලෝපැස්කල් 20ට වැඩි ප්‍රෙෂර් එකක් එනවා. ඒ කියන්නේ සාමාන්‍ය ග්ලාස් එකක් බ්‍රේක් කරන්න කිලෝපැස්කල් 5යි ප්‍රෙෂර් එක අවශ්‍යයි. ඊට පස්සේ ලැබොරටරි එක්ස්පෙරිමන්ට්ස් වලින් පස්සේ ෆීල්ඩ් එක්ස්පෙරිමන්ට්ස් කළේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මම කතා කරපු ඩීෆ්ලැග්‍රේෂන් කියන සිනාරියෝ එක. මේක ඩෙටනේෂන් එක. ওই දෙකේ වෙනස පැහැදිලිව පේනවද? ආ ඒක පේනවා. ඩිෆ්ලැග්‍රේෂන් කියද්දී අර ඒක නිකන් පොඩි පොඩි ගින්න ඉෆෙක්ට් එකක් තියෙන්නේ සහ ස්ලෝ එක්ස්ප්ලෝෂන් එක. ඒ වගේම කිසිම ඉෆෙක්ට් එකක් නැහැ තියලා තියෙන පැනල්ස් වලට. මෙතන ටෙස්ට් කරන්න ඇලුමිනියම් සහ ග්ලාස් පැනල් එකක් යූස් කරේ. මේ ඩෙටනේෂන් එකේදී පේනවනේ ග්ලාස් හොඳට එක බ්‍රේක් පේනවා. වෙනවා. හොඳට පේනවා ඒක. ෂොක් වේව් එක කලින් යන්නේ. මෙතනදී ඉෆෙක්ට් එක ගොඩක් මඩුයි. ඒ කියන්නේ ඩීෆ්ලැග්‍රේෂන්. ඒ කියන්නේ අර ඔතනදී හිමින් ගිනි ගන්නවා වගේ දෙයක් වෙන්නේ. අතන ඔව් සාපේක්ෂව බලන්න. ඒක ගොඩක්ම ඩිපෙන්ඩ් වෙනවා ඉග්නිෂන් සෝස් එකත් එක්ක. මෙතනදී ඩෙටනේටර් එකක් යූස් කරන්නේ. හයි එක්ස්ප්ලෝසිව් එකක් තමයි ගෑසස් මික්ස්චර් එකක් ඩෙටනේට් කරන්න හයි එක්ස්ප්ලෝසිව් එකක් තමයි යූස් කරන්නේ. මොකද ඉනිෂියේෂන් එනර්ජි එක තමයි ඩිසයිඩ් කරන්නේ මොකක්ද ඒ කියන්නේ ඩෙටනේෂන් එකක්ද ඩීෆ්ලග්‍රේෂන් එකක්ද එහෙම නැත්නම් ෆාස්ට් ඩීෆ්ලග්‍රේෂන් එකක්ද කියලා. මේක මේ එක ෆ්‍රේම් එකක් කියන්නේ මේ ඩෙටනේෂන් සිනාරියෝ එකේ කැප්චර් කරගත්ත එක ෆ්‍රේම් එකක්. ඒක එනම ලකි ෆ්‍රේම් එකක්. ඒ කියන්නේ මේ පොලිතින් බෑග් එක තමයි ෆිල් කරලා තිබුණේ මික්ස්චර් එක. එතකොට මේ සුදු පාටට පේන්නේ ඔය පොලිතින් බෑග් එක පොඩි පොඩි කෑලි වලට ඒ කියන්නේ අර කැඩිලා චූටි ඉරිලා වගේ කියලා. කැඩිලා විසිරෙන. ඊට පස්සේ හයිඩ්‍රජන් ගෑස් එක සම්පූර්ණ ගිනි අරගෙන එක්ස්පෑන්ඩ් වෙනවා. ඒක මාරු ෂොට් එකක්. ඊට පස්සේ ඒ ෆීල්ඩ් එකේ කරපු එක්ස්ප්ලෝෂන් එක නියුමරිකලි මොඩල් කරන්න. දැන් මෙතන තියෙන අර ලැබොරටරි එක්ස්පෙරිමන්ට් එක නියුමරිකලි මොඩල් කරන එක. එතනදී ෂොක් වේව් එක ප්‍රොපගේට් වෙන හැටි තමයි මෙතන තියෙන්නේ. දැන් මෙතන මම අරගෙන තියෙන්නේ ෆීල්ඩ් එකේ කරපු එක්ස්පෙරිමන්ට් එක. එතන ඩොමේන් සයිස් එක පොඩි කරගන්න ඕන හින්දා ඒකේ වෝල්ස් තියලා තියෙන ඩිරෙක්ෂන් වෙනස් කරලා තමයි ගත්තේ. එතකොට මේ තියෙන ෂොක් වේව් ප්‍රොපගේට් වෙන ඇනිමේෂන් එක. මේ දෙකම වැලියුේට් කරගන්න පුළුවන් වුණා නියුමරිකල් මොඩල් එකේ. දැන් මෙතන තියෙන්නේ හයිඩ්‍රජන් කම්බෂන් එක ඇති වෙන හැටි. ඒ කියන්නේ රියැක්ෂන් එක ප්‍රොපගේට් වෙන හැටි. ඒ වගේම තවත් දෙයක් තමයි මේ අපේ මේ නියුමරිකල් මොඩල් එකේ විශේෂත්වයක් තමයි මේ කියන්නේ සාමාන්‍යයෙන් කරන්නේ කම්බෂන් මොඩල්ස් තියෙනවානේ. ඔව්. නියුමරිකල් මොඩලින් කරද්දී කම්බෂන් මොඩල් එකක් ගන්නවා. දැන් අපි ටර්බියුලන්ස් මොඩල් කරනකොට සිම්ප්ලිෆයි කරලා මොඩල් එකක් හදා ගන්නවානේ. මේ වගේ ටර්බියුලන්ස් ජෙනරේට් වෙන්නේ මේ ඉක්වේෂන් එකට අනුව ජෙනරේට් වෙන්න ඉඩකඩක් තියෙනවා කියලා. ඒ වගේ කම්බෂන් වලදීත් කම්බෂන් මොඩල් කරනවා සහ තව මෙතඩ් එකක් තියෙනවා කෙමිකල් රියැක්ෂන් ඩිෆයින් කරලා රියැක්ෂන් සෝල්ව් කරනවා. එතකොට කම්බෂන් එක මොඩල් කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපි LES වලදී කරන්නේ. ඒ කියන්නේ large simulations වලදී කම්බෂන් ඒ කියන්නේ ටර්බියුලන්ස් මොඩල් එකක් පාවිච්චි කරන්නේ නැහැ. අපි අර ස්කේල් එකටම ගිහිල්ලා ටර්බියුලන්ස් ස්කේල් එකටම ගිහිල්ලා අපි ඒක කැල්කියුලේට් කරනවානේ. ඒ වගේ මෙතනදී වෙන්නේ මේ CFD මොඩල් එකේදී අපි කරලා තියෙන්නේ
රියැක්ෂන් සෝල්ව් කරනවා. ඊට පස්සේ එක එක රියැක්ෂන් එකෙන් අවුට්පුට් වෙන එනර්ජි එක තමයි අන්තිමට කම්බෂන් මොඩල් එක වෙනුවට අපි පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට එතනදී දැන් අපි සාමාන්‍ය හයිඩ්‍රජන් කම්බෂන් එකක් ගත්තාම හිතන්නේ හයිඩ්‍රජන් ප්ලස් ඔක්සිජන් ඔක්සිජන් H2O කියලා. ජල ඒ වාෂ්ප. වුණාට ඔතනදී නියුමරිකල් මොඩල් එකට ගියාම ඊක්වේෂන් 21ක් තියෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් දහනය වෙනවට අමතරව යන්නේ ඇද ස්ටේජ් වගේ මොන හරිද නැත්තම් ඔව් ඔව්. මේ වගේ රියැක්ෂන් ගොඩක් තියෙනවා. එතකොට චේන් බ්‍රාන්චින් රියැක්ෂන්ස් කියලා තමයි කියන්නේ. චේන් රියැක්ෂන් කියලා අහලා තියෙනවනේ. ඔව්. එතකොට මෙතනදී හයිඩ්‍රජන් වෙනම දැන් මේ රියැක්ෂන් එකේ විදිහට හයිඩ්‍රජන් ඔක්සිජන් ඊට පස්සේ මේ රැඩිකල් කියලා හයිඩ්‍රජන් වෙනම හැදෙනවා. ඊට පස්සේ ඔක්සිජන් රැඩිකල්ස් හැදෙනවා. OH රැඩිකල්ස් හැදෙනවා. ඔය වගේ දැන් ඔය රියැක්ෂන් එක ගත්තාම අර සිම්පල් වන් ස්ටෙප් රියැක්ෂන් එකට අමතරව ඕක ඇතුලේ අපිට රියැක්ෂන්ස් තියෙනවා. ඒ කියන්නේ චේන් එක ඉනිෂියේට් වෙනවා. ඊට පස්සේ චේන් එක ප්‍රොපගේට් වෙනවා. චේන් බ්‍රාන්චින් තියෙනවා. ඊට පස්සේ චේන් එක ඉවර වෙනවා. චේන් ටර්මිනේෂන් රියැක්ෂන්ස් කියලා. ඔය වගේ මේ රියැක්ෂන්ස් ඔක්කොම ඩිෆයින් කරලා මේ රියැක්ෂන් මෙකැනිසම් එකේ විදිහට මෙතන 19 තියෙන්නේ. දැන් මම පාවිච්චි කරපු එකේ රියැක්ෂන් 21ක් තියෙනවා. එතකොට මේ පැරාමීටර්ස් යූස් වෙන්නේ අපිට රියැක්ෂන් රේට් එක සහ ඒකෙන් නිකුත් වෙන එනර්ජි කැල්කියුලේට් කරගන්න. එතකොට දැන් නියුමරිකල් මොඩල් එකේදී යූස් කරලා තියෙනවා LES මොඩලින්. ඒ කියන්නේ ලාර්ජ් එතකොට ටර්බියුලන්ස් උත් මොඩල් කරන්න නැතුව ටර්බියුලන්ස් සෝල්ව් කරනවා. සහ කම්බෂන් එකත් මොඩල් කරන්න නැතුව කම්බෂන් එකත් සෝල්ව් කරනවා කෙමිකලි. එතකොට මම සෝල්ව් එක විදිහට ෆ්ලුවෙන්ට් එක පාවිච්චි කරන්නේ. එතකොට කෙමිකල් සෝල්ව් කරන්න කෙම්කින් CFD සෝල්වර් තියෙනවා. එතකොට ඒක ටිකක් කම්පියුටේෂනල් රිසෝසස් ගොඩක් ඕනේ ඉතින්. ඒ වගේ මොඩල් එකක් සාමාන්‍ය ලැබ් එකේ රන් කරන්න ටිකක් අමාරුයි. මම ඒක තමයි අහන්න කොහොම ගියන හරි ප්‍රශ්නේ. සාමාන්‍යයෙන් එතකොට අපි හයි පර්ෆෝමන්ස් කම්පියුටර් HPCs පාවිච්චි කරනවා. යුනිවර්සිටි එකේ තියෙනවා. ඊට අමතරව NCI කියලා තියෙනවා National Computational Infrastructure කියලා. එතකොට ඒකේ සාමාන්‍ය සුපර් කම්පියුටර් ඕස්ට්‍රේලියන් සුපර් කම්පියුටර් එක. ඒක එතකොට ඔයාලා ඒ සුපර් කම්පියුටර් වලට වදාලා රිසල්ට් කරනවද? ඔව් දැන් මම තවම NCI එක පාවිච්චි කරේ නෑ. අපේ යුනිවර්සිටි එකේ තියෙනවා HPC. සාමාන්‍යයෙන් 48 course තමා සාමාන්‍ය HPC යුනිවර්සිටි එකේ ෆිසිකල් විදිහට තියෙන කම්පියුටර්ස් වලින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව දැන් NCA එකට ගියොත් අපිට ඇති වෙනකන් කෝස් ගන්න පුළුවන්. ඒකේ අපිට ඔෆර් කරන්නේ KSU කියලා යුනිට් එකක්. ඒ කියන්නේ කිලෝ SU කියන්නේ මොනවාක යුනිට්ස්. එතකොට ඒකේ KSU එකක් කියන්නේ CPU hours එකක්. එතකොට KSU වලින් තමයි අපිට දෙන KSU 1000ක් දුන්න කියන්නේ. එතකොට එක එක කෝ එකක් පැයක් පාවිච්චි කරොත් SU එකයි. එහෙමද? එතකොට කෝ එකක් පැය 1000ක් පාවිච්චි කරොත් 1 KSU. හරි. ඒ වගේ. එතකොට අපිට කෝස් ගාන ඩිෆයින් කරලා දෙන්නේ නැහැ. KSU මෙච්චරක් කියලා දෙනවා. අපිට එතකොට අපි දාන කෝස් ගාන අනුව අපිට පාවිච්චි කරන්න පුළුවන් ටයිම් එක අඩු වෙනවා. කෝස් ගාන වැඩි කරොත් ටයිම් එක අඩු වෙනවා. දැන් ඒක පාවිච්චි කරනවා නම් පොඩි වෙලාවකදී සාමාන්‍යයෙන් සිමියුලේෂන් එක රන් කරගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දැන් මම ෆීල්ඩ් ටෙස්ට් එකේ කරපු සිමියුලේෂන් එකට සමහර ඒවාට සති දෙකක් විතර යනවා එකක් රන් වෙන්න. අර ඒ එක මොහොතක පුපුරපු දෙයක පරිගණකයෙන් එක සිමියුලේෂන් එකක් ගන්න සති දෙකක් යනවා. සති දෙකක් යනවා. ඒ කියන්නේ ඒක මිලිසෙකන්ඩ් වලින් ගත්තොත් මිලිසෙකන්ඩ් 20ක් වගේ. දැන් ඕකේ කම්බෂන් කියන්නේ රියැක්ෂන් වෙන ටයිම් එක ගත්තොත් ඕක මිලිසෙකන්ඩ් නෙමෙයි මයික්‍රොසෙකන්ඩ් ලෙවල් එකකටත් යනවා ඩෙටනේෂන් එකක් වගේ වෙනකොට. ඒක කරන්න ඒක කියන්නේ රියල් වර්ල්ඩ් ටයිම් එක මිලිසෙකන්ඩ් කීපයක් වුණාට කම්පියුටේෂනල් ටයිම් එක සති දෙකක් වගේ ටයිම් එකක් යනවා.
තව එකක් තියෙනවා දැන් හයිඩ්‍රජන් අපි හිතන්නේ තවම හයිඩ්‍රජන් වල කිසිම දෙයක් එළියට ඇවිල්ලා නැහැ කියලානේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් වෙහිකල්ස් එහෙම ඒ වුණාට දැනට හුන්ඩායි ඊට පස්සේ ටොයෝටා හයිඩ්‍රජන් කාස් තියෙනවා. දැන් මට මෙතන ඉඳන් කිලෝමීටර් 6ක් විතර හයිඩ්‍රජන් ෆුවල් ස්ටේෂන් එකකුත් තියෙනවා. කැන්බරා වල තියෙන හයිඩ්‍රජන් ෆුවලින් ස්ටේෂන් එක. ඊට අමතරව දැන් සති කීපයකට කලින් JCB වලින් හයිඩ්‍රජන් ඉන්ටර්නල් කම්බෂන් එකක් එළියට දාලා තියෙනවා. තව තියෙනවා හයිපේරියන්. හයිපේරියන් කියලා හයිඩ්‍රජන් සුපර් කාර් එකක්. ඒක සාමාන්‍ය $15 මිලියන වගේ වෙන එක කාර් එකක්. BMW එකකින් හයිඩ්‍රජන් එන්ජින් රිසර්ච් කරනවා. ඊට පස්සේ ට්‍රේන් තියෙන හයිඩ්‍රජන් ලොකෝමෝටිව්ස් සහ හයිඩ්‍රජන් ට්‍රක්ස්. ඊට පස්සේ මම දැක්ක මේ ළඟදී UK වල මියුසිකල් ෂෝ එකකට ස්ටේජ් එක හදලා තියෙන්නේ හයිඩ්‍රජන් පවර්. ඒ කියන්නේ ලොකු මේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ මූවමන්ට් එකක් තියෙනවා හයිඩ්‍රජන් ඉස්ටැබ්ලිෂ් කරන්න. ඒ වුණාට තව නිවුස් එකක් දැක්කා. ඒ කියන්නේ යුරෝපේ 83%ක්ම ඩිසිෂන් මේකර්ස්ලා කියනවා ඩිකාබනයිසේෂන් ටාගට් එකට යන්න හයිඩ්‍රජන් ඕනේ නැහැ කියලා. ඒ කියන්නේ ඕකේ දෙපැත්තටම තියෙනවා. ඒ කියන්නේ මූවමන්ට් එක අර පැත්තටත් තියෙනවා අනිත් පැත්තටත් තියෙනවා. දේශපාලඥයෝ දෙකක් කතා කියනවා. ඔව්. දැන් වාහන ගැන පින්ද පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් මෙතර ලෝකේ කාලයක් තිබ්බේ ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් එක කියන්නේ පෙට්‍රල් නැත්නම් ඩීසල්. ඊට පස්සේ දැන් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට ඇවිල්ලා තියෙනවා. හයිඩ්‍රජන් වෙහිකල් දැන් කැටගරිස් තුනක් තියෙනවා. හයිඩ්‍රජන් වෙහිකල්ස් තියෙන ඇඩ්වාන්ටේජස් වාසි සහ වාසි ගත්තොත් අනිත් දෙකට කම්පෙයාර් සාපේක්ෂව මොනවා වගේද කෙටින් හයිඩ්‍රජන් සාමාන්‍යයෙන් වාසි විදිහට ගත්තොත් ලොකු රේන්ජ් එකක් තියෙනවා හයිඩ්‍රජන් කාස් වල. ඒ කියන්නේ හයිඩ්‍රජන් ෆුවල් එක ස්ටෝර් කරගන්නකොට හයිඩ්‍රජන් වල එනර්ජි ඩෙන්සිටි එක ගොඩක් වැඩි හින්දා දැන් ටෙස්ලා කාර් එකක් වගේ ගත්තොත් රේන්ජ් එක සාමාන්‍ය ඕකේ. එහෙම මම හිතන්නේ 600ක් වගේ කියලා තිබුණට 300ක් විතර යද්දි බය හිතෙනවා බැටරි බහිනවනේ. ඔව්. මෙහි සාමාන්‍ය කාස් රෙන්ට් කරන්න පුළුවන්. මගේ යාළුවෙක් අරගෙන ටෙස්ලා එක ගියා. ඒ වුණාට කිලෝමීටර් 200ක් වගේ ගියේ. එහෙනම ස්ට්‍රෙස් එකේ තමයි ආපහු එනකොට ආවේ. මොකද charge කරගන්න තැනක් හම්බුණා. ෆ්‍රී charging ස්ටේෂන් එක තියෙන්නේ. ඒ වුණාට charge කරගන්න පුළුවන් උනේ 160ක්. ඊට පස්සේ ආපහු එනකොට ටක් ගාලා බැටරි බහිනවා. ඒක සාමාන්‍ය දුර ගමන් වලට එහෙනම ස්ට්‍රෙස්ෆුල් ටෙස්ලා එක කියන්නේ. දැන් හයිඩ්‍රජන් වල තියෙන්නේ හයිඩ්‍රජන් වල රේන්ජ් එක ගොඩක් වැඩි. අනික ෆුවලින් ස්ටේෂන් එකකදී අපිට ටක් ගාලා පොඩි ටයිම් එකකදී රීෆිල් කරගන්න පුළුවන් හයිඩ්‍රජන්. අර වගේ විනාඩි 20ක් 30ක් ඉන්න ඕනේ නැහැ. එතකොට හයිඩ්‍රජන් වල ඉතින් අර ග්‍රීන් කියන ඒක තමයි ඊට අමතරව ලොකුම බෙනිෆිට් එකක් විදිහට තියෙන්නේ. නමුත් අනිත් පැත්ත ගත්තොත් සේෆ්ටි එක. හයිඩ්‍රජන් වල සේෆ්ටි එක තාම හොඳ ලෙවල් එක නැහැ කියලා තමයි තියෙන්නේ. ඒකින්ද සේෆ්ටි සයිඩ් එක තමයි පොඩ්ඩක් ඩෙවලොප් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ අනිත් ඒවා ඩෙවලොප් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඩෙවලොප්මන්ට් එකක් තමයි තියෙන්නේ. දැන් ඒකේ ඩිස්ඇඩ්වාන්ටේජ් අතින් ගත්තාම සේෆ්ටි සයිඩ් එක තමයි ලොකු. දැන් ඔයා වැඩ කර PhD කරන්නේත් ඒ සේෆ්ටි සම්බන්ධයෙන්. සේෆ්ටි. මොකද ඉන්සිඩන්ට්ස් ගොඩක් වෙලා තියෙනවා හිස්ටරි එකේ ඉඳන්ම හයිඩ්‍රජන් යූස් කරන තැන්වල ගොඩක්ම හැසාඩ් වෙලා තියෙනවා හිස්ටරි එකේ. මට පොඩි ප්‍රශ්නයක් වාහන සම්බන්ධයෙන් අහන්න දැන් වාහන කට්ටිය ඇතිනේ වාහන වලට කැමතියි. දැන් හයිඩ්‍රජන් ලික්විඩ් එකක් දියරයක් විදිහට මේ ද්‍රව තත්ත්වෙ නෙමෙයි තියෙන්නේ. එච්චර කූල් කරන්න බෑනේ සාමාන්‍ය වාහනයක දාලා. එතකොට අපිට ගෑස් එක පුරවද්දී අපි කියන සම්බන්ධ කරන ඔය මොකද නාලය දාලා සීල් කරලා එන මොකද ලොක් කරලා නේද ඇතුළට පුරවන්නේ ගෑස් එක. ඔව් ඔව් ඔව්. එතකොට දැන් අපි ටෙස්ලා එකක් charge කරද්දී ප්ලග් එක සීල් වෙන්න වගේ එහෙම තියෙනවනේ. ඔව්.
ඒ විදිහට හයිඩ්‍රජන් ෆිල් කරනකොටත් ඒකට අදාළ විදිහට සේෆ් ඩිසයින් එකක් අනිවාර්යයෙන්ම එනවා. මං ඔව් මෙතන කැන්බරාවල තියෙන ෆුවලිං ස්ටේෂන් එකට ගිහිල්ලා නැහැ. ඔපරේෂන් වලද කියලා දන්නෙත් නැහැ. මං වෙබ්සයිට් වල තමයි ගොඩක්ම දැක්කේ. කිලෝමීටර් කීපයක් එහෙන් තියෙනවා. නමුත් අනිවාර්යයෙන්ම සේෆ් ඩිසයින් එකක් වෙන්න ඕන. ඔව් ඒ කියන්නේ දැන් දැන් ටෙස්ලා චාර්ජ් කරද්දී අපි ගහන්නේ වයර් එකක්නේ. බේසිකලි වයර් දෙයක්නේ වදින්නේ. හ්ම්. ඒක ලීක් වෙනවා කියලා දෙයක් නැහැනේ. බට් හයිඩ්‍රජන් එකේ සීල්ලුනේ නැත්නම් හයිඩ්‍රජන් ඔතනින් එළියට ඔව් ගෑස් එක ගෑස් එක ලීක් ලීක් වෙනවා. වෙනවනේ. ඒක වෙන ප්‍රශ්නයක්. හ්ම්. අනිත් එක තමයි මම හිත ප්‍රශ්නේ මේ හයිඩ්‍රජන් වල ඝනත්වය ගොඩාක් අඩුයිනේ. එතකොට වොලියුම් කිලෝග්‍රෑම් එක ඔව් වොලියුම් එක ගොඩක් ලොකුයි. වොලියුම් එක ගොඩක් වැඩි. එතකොට එතකොට ගොඩාක් ප්‍රෙෂර් කරන්න ඕනේ ඔය ගොඩක් ගොඩක් ප්‍රෙෂර් කරන්න ඕනේ. කියන්නේ සමහර දැන් ස්ටෝරේජ්ස් වල ටයිප් තියෙනවා. ටයිප් 1 to type 5 කියලා. එතකොට ටයිප් 5 එක ගත්තාම 700 බාස් ප්‍රෙෂර් එකට යන්න පුළුවන්. 70 මෙගා පැස්කල් නේ. ඔව්. එතකොට අවසන් හයි ප්‍රෙෂර් කියන්නේ ඒක ලොකුම ප්‍රෙෂර් එකක් ඇරද තමයි තියාගන්න වෙන්නේ. ලික්විඩ් හයිඩ්‍රජන් ඒක ප්‍රැක්ටිකල්ද කියලා නම් තව මේක රිසර්ච් ලික්විඩ් කරනවා හයිඩ්‍රජන් මම හිතන්නේ. දැන් ලික්විඩ් හයිඩ්‍රජන් මම දන්නේ නැතුව ලික්විඩ් හයිඩ්‍රජන් යූස් කරන රොකට් වල ෆූල් වල ඔව් ලික්විඩ් හයිඩ්‍රජන් යූස් කරනවා ඒ වුණාට ඒක මම සෑහෙන දැක්කා. يعني ප්‍රශ්න NASA වල ගොඩක් ලික්විඩ් හයිඩ්‍රජන් ටැංක් එකක් තියෙන්නේ. ඔව් ඒකේ ඒකේ ඇතුලේ කොන්ක්‍රීට් පවා ලේයර් එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ ඒක කෙල්වින් 20 ස්ටෝ කරලා තියාගන්න ඕනේ සහ කෙල්විනිස්. ඊට පස්සේ රොකට් එකට පිරුවට පස්සේ රොකට් එකේ ටැංකිය වටේ අයිස් බැඳෙනවා ඒක වෙන ප්‍රශ්නයක් එහෙම ඔව්. නැති වෙන්න මොකක් හරි ෆෝම් ඉන්සුලේෂන් එකක් දානවා ඔය බට් ඒක හයිඩ්‍රජන් එතකොට ඔය කියන කතාවේදී දැන් ස්පේස් ෂටල් එකක් හයිඩ්‍රජන් ලීක් වෙලා එක්ස්ප්ලෝඩ් වුණා. ලහිරු දන්නේ නැති. ලීක් එක නෙමෙයි ඒක ස්පේස් චැලෙන්ජර් නෑ ඩිසාස්ටර්. ඔව් චැලෙන්ජර් ඒ ඩිසාස්ටර් එක කියන්නේ ලීක් කරා ඕරින් එක ප්‍රශ්නයක් වෙලා මම හිතන්නේ. ඕරින් ඒකත් හයිඩ්‍රජන් රිලේටඩ්. ඔය කියන්නේ ඒකේ වුණේ අර සොලිඩ් රොකට් බූස්ට් එකේ ඕරින් එකේ අවුලක් හින්දා ඒකේ ලීක් එකක් ඇවිල්ලා එළියට ෆ්ලේම් එකක් විදිනවා ඒ ෆ්ලේම් එකෙන් ලික්විඩ් හයිඩ්‍රජන් ටැංකිය ඩැමේජ් වෙලා ඔව් එතනින් හයිඩ්‍රජන් ලීක් වෙන්න ඩැමේජ් පටන් ගන්නවා ලික්විඩ් හයිඩ්‍රජන් එක්ස්ප්ලෝෂන් සේෆ්ටි ගැනත් රිසර්ච් යනවා. මෙල්බර්න් යුනිවර්සිටි එකේ මම හිතන්නේ ලික්විඩ් හයිඩ්‍රජන් ගැන රිසර්ච් වගේක් යනවා. ඔහු රිසර්ච් ගිහිල්ලා අනාගතයේදී ආරක්ෂිතව පාවිච්චි කරන්න ඔව්. පුළුවන් විදිහට හදාගන්න එක පුළුවන් වෙයි. හරි. එතකොට මම හිතන්නේ විමුක්තිගේ PhD එක නිකන් අර PhD එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් ගන්න ගොඩක් හොඳ දෙයක්. දැන් ඒ කියන්නේ අපි ඉස්කෝලේ ඉද්දී හැමදේම ඉගෙන ගන්නවා. ඊට සස් පෙළට ගියාම මැත්ස් වලට අපි ආවේ මැත්ස් වලට කොට වුණා. ඊට පස්සේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකට ඇවිල්ලා එතනින් අපි දෙනා මෙකැනිකල් ඉන්ජිනියරින් තෝරගත්තේ. ඒතර මෙකැනිකල් ඉන්ජිනියරින් ඇතුලේ ගොඩාක් බ්‍රෝඩ් සබ්ජෙක්ට්ස් ගොඩක් තියෙනවා. අපි හැමදේම නිකන් එක එක ලෙවල්ස් එකකට ගත්තා කියන්නේ. ඔටෝමෝටිව් ගැනත් මම හිතන්නේ මොඩියුල් එකක් හරි දෙයක් හරි තිබ්බා වාහන ඔව් ඒක සම්බන්ධයෙන් දෙකක් දෙකක් වගේ විතර. තිබුණා. මැෂින්ස්, මෙකැනික්ස් ඊට පස්සේ එනර්ජි, ෆ්ලුයිඩ්, තර්මෝ හැමදේ ගැනම ඉගෙන ගන්නවා. ඊට ෆයිනල් එකේදී අපි ફોකස් කරනවා තව පොඩි ඒරියා එකකට. මම කරේ මෙකාට්‍රොනික්ස් පැත්ත. ඒතර ඒ රොබෝටික්ස් සයිඩ් එක ඔයා මම එනර්ජිනේ කරේ. ඔව් මං එනර්ජි එනර්ජි පැත්තට තර්මෝෆ්ලුයිඩ්. තර්මෝෆ්ලුයිඩ් එනර්ජි ඊට පස්සේ ආචාර උපාධියේදී අර එනර්ජි එකේ හයිඩ්‍රජන් එනර්ජි වල හයිඩ්‍රජන් ස්ටෝරේජ් එකේ සේෆ්ටි වල එක්ස්ප්ලෝෂන් පැත්ත තමයි ආචාර උපාධිය ගන්න කියන්නේ අර පොඩි කරා පොඩි වෙලා ගිහලා අන්තිමට පොඩි අන්තිමට සබ්ජෙක්ට් එජ් එක එච් පොඩි එකටම එකට ඇවිල්ලා කොටු වෙන්නේ. අලුතෙන් ඒ ගැන පරීක්ෂණ කරනවා. ඉතින් අර ඕකේ තියෙනවනේ දැන් PhD එක එක්ස්ප්ලেইন කරන්න කියපුවාම මම දැකලා තියෙන ෆිගර් එකක්. ඒ කියන්නේ අපි ඉස්කෝලේ ඉගෙන ගන්න පොඩි ඩොට් එකක් වගේ ප්‍රමාණයක් දැන් ලොකු රවුමක් ගත්තාම ඊට පස්සේ බැචලර්ස් එක ගත්තාම ඒ ඩොට් එකට වඩා පොඩ්ඩක් ලොකුයි. මාස්ටර් එක ගත්තාම ඊට වඩා ටිකක් ලොකුයි. නමුත් එක පැත්තකට නැරෝ වෙලා තොඩ වගේ. PhD එක ගත්තාම හියුමන් නොලෙජ් එකේම එජ් එකට ගිහිල්ලා ඒක පුෂ් කරනවා අවුරුදු 3ක් විතර. ඒකල පොඩි දෙයක් ඒ කියන්නේ අලුත් පොඩි දෙයක් එළියට දානවා.
ඒ පොඩි දේ වුණාට අනාගතයේදී ගොඩක් වැදගත් වෙන්න පුළුවන් ලෝකෙට. එහෙම ඒ කියන්නේ නොලෙජ් එක කියන එක එක්කෙනෙක්ගේ කන්ට්‍රිබියුෂන් එකක් නෙවෙයි. හ්ම්. ඒ කියන්නේ මිනිස්සු ඔහොම පුෂ් කරලා කරලා හැම පොඩි දේවල් ඔක්කොම එකතු වෙලා තමයි දැන් ස්මාර්ට් ෆෝන් එක ගත්තාම මේකට PhD කීයක් කරන්නේ නැද්ද මිනිස්සු? මිනිස්සු කී දෙනෙක් රිසර්ච් කරන්නේ නැද්ද? ඒ වගේ දැන් නොලෙජ් එක එක්ස්පෑන්ඩ් කරන ස්ටඩි එක තමයි ඉතින් රිසර්ච් වල වෙන්නේ. සමහරලාට අසාර්ථක වෙන්නත් පුළුවන්. හැම රිසර්ච් එකම සාර්ථක වෙන්නේ නැහැ. සමහරලා අවුරුදු 3ක්ම කරලා මේ ඒකේ රිසල්ට් එක එන්න තියෙන්නත් පුළුවන්. ඔව් හැබැයි උඩ දන්නවා අපි රිසල්ට් එන්නේ නැති විදියක් දන්නවා. ඔව්. වෙන කෙනෙක්ට ඒ පාත් එකේ යන්න නැතුව වෙන ඔව් පාත් එකකට යන්න ඒකත් පුළුවන්. ඒකත් නොලෙජ් එක. ඒකත් නොලෙජ් එක මේ හරියන්නේ නැහැ කියන එක. හරි මම හිතන්නේ අපි ගොඩක් දේවල් කතා කරා ඕක ගැන. හ්ම්. සාමාන්‍යයෙන් අපි වැඩසටහන ඉවර කරන්න කලින් අහන දෙයක් තමයි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක පාසල් ළමයි බලන කට්ටිය ඉන්නවා. එතකොට ඒ වගේ කට්ටියට විමුක්තිය මොනවද තියෙන පණිවිඩයක් තියනවාද? විශේෂයෙන්ම දැන් තියාව පාරගෙන මැරෙතොත් එයාගේ පාසලෙන් ආව පළවෙනි ඉංජිනේරු ශිෂ්‍යයා. ඉතින් මොනවද කියන්න තියෙන්නේ? පාසල් ළමයිට. පාසල් ළමයින්ට ඉතින් හැමෝම කියනවා වගේ අර මහන්සියලා වැඩ කරන්න ටාගට් තියාගෙන වැඩ කරන්න ඒක හැමෝම කියනවනේ ඉතින්. මට ස්පෙෂලි කියන්න දෙන්නේ දැන් සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවනේ ඒ කියන්නේ මට මේ දේ කරන්න පුළුවන් නේද මම කොහොමද මේක කරන්නේ මට මේ දේවල් නැහැ මට මේ දේවල් නැහැ ඒ වගේ ඒ කියන්නේ ඒ වගේ මානසිකත්වයක් තියෙනවනේ ඒ වුණාට අපි ඒ කියන්නේ try කරොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා තමයි මගේ නම් මතේ තියෙන්නේ. සහ දැන් අපි A level කරන කාලේ මට මතකයි අපි ස්මාර්ට් ෆෝන් එහෙම පාවිච්චි කරේ නැහැ නේද? නෑ අපිට එතකොට අපිට ඩිස්ට්‍රැක්ට් වුණා ගොඩක්ම අඩුයි. දැන් මම හිතන්නේ දැන් ස්ටුඩන්ට්ස් වල තියෙන ලොකුම ඩිස්ට්‍රැක්ෂන් එකක් තමයි ෆෝන් එක. එතකොට ඒකෙන් සෝෂල් මීඩියා යනවා ඊට පස්සේ විවිධාකාර දේවල් තියෙනවා. එතකොට දැන් ඒ සෝෂල් මීඩියා වලින් සහ ෆෝන් වල තියෙන හැම ඇප්ලිකේෂන් එකකම මේන් ටාගට් එකනේ අපි අර සතුටින් තියෙන එක. අපේ ඩෝපමීන් ලෙවල් එක ඉන්න උඩ තැනක තියලා ඊට පස්සේ අපි කරන්න try කරනවා ඩෝපමීන් ලෙවල් එක නිකන් රින ගණන් වල තියෙන ටාස්ක් එකක් පාඩම් කරනවා පාඩම් වගේ. කරනවා කියන එක. එතකොට ඒ කිසිම විදිහකට අපිට ආසයි දෙන්නේ නැහැ. හිතෙන්නවත් නැහනේ ආසයි හිතෙන්නේ නැහනේ. දැන් මෙච්චර ජොලියේ මේ Facebook බල ඉඳලා අර අප්පෝ එපා වෙනවා මේ පාඩම් කරන්නේ කොහොමද කියලා. එතකොට දැන් A level කරන ළමෙක් නම් දැන් සෝෂල් මීඩියා යූස් කරන්න ටයිම් එකක් වගේ දාගන්න එක ලොකු ගොඩක් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ යූස් කරන්නෙම නැතුව ඉන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වාසි වෙනවා. මොකද දැන් මට ඒ කියන්නේ A level කරන කාලේ ওই ස්ට්‍රෙස් එක එහෙම ලොකුවට දැනලම නැහැ. කැම්පස් ගියාට පස්සේ තමයි ගොඩක්ම ස්ට්‍රෙස් එහෙම දැනෙන්න ගත්තේ. මට එක හේතුවක් කියලා හිතෙනවා මොකද මේ දැන් අපි A level ඉන්න කාලේ කරපු වැඩේ ගත්තාම අපි ඒකෙන් නිකන් සතුටු වුණානේ අපි ගානක් හදලා එහෙම මාර විදිහට සතුටු වුණානේ. අනික අපිට එහෙම ලොකුවට අපේ ඩෝපමීන් ලෙවල් එක හිට් කරන වැඩ තිබුණෙත් නැහැ නේ අපිට. දැන් අපි YouTube එකේ වීඩියෝ බල හිටියෙත් නැහැ, TV බලන්නෙත් නැහැ. සෝෂල් මීඩියා එහෙම යන්නෙත් නැහැ A level කරන කාලේ. ඒ වුණාට කැම්පස් ගියාට පස්සේ ඔය ඔක්කොම කරා. ඊට පස්සේ ස්ටඩි කරනවා කියන එක එනම බෝරින් වැඩක් වෙනවා. අපිට එක තැනක ඩොපමින් හොඳට හිට් කරගන්න පුළුවන් විදිහට තියෙද්දි අර වගේ දෙයක් කරනවා කියන එක මොලේට ලොකු අමාරුයි. ඔව් ලොකු ගොඩක් අමාරුයි එහෙම ફોකස් කරගන්න. ඉතින් A level කරන හරි යුනිවර්සිටි එකේ ඉන්න හරි ස්ටුඩන්ට් කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම ඇඩ්වයිස් එක තමයි සෝෂල් මීඩියා සහ ෆෝන් එකේ ගැවසෙන එක ටිකක් අඩු කරන්න. ටිකක් කියන්නේ ගොඩක්ම අඩු කරන්න කියලා තමයි කියන්න පුළුවන්. මොකද ඒක try කරලා බලුවොත් ඔයාලට ඔටෝමැටිකලි ફોකස් වෙනවා ස්ටඩීස් කරන එකට. ඒක ෆෝස්ෆුලි ඒ වගේ දෙයක් කරේ නැත්නම් ලොකු ස්ට්‍රෙස් එකකට
ෆේස් කරන්න වෙනවා අනිවාර්යයෙන්. මොකද එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ. සහ ඒක සයන්ටිෆිකලි මම හිතන්නේ ප්‍රූව් කරලා තියෙනවා. ඔව් මම හිතන්නේ ඒකින්ද අනිත් ඇඩ්වයිස් තියෙන ගමන් මේක ලොකු ඇඩ්වයිස් එකක් විදිහට ගන්න කියලා කියන්න ඕනේ. අද ඇත්තටම ප්‍රවීන් හිටියන හොඳයි මොකද ප්‍රවීන් ඔය ඩොපමින් එක ගැන මම හිතන්නේ ටිකක් අධ්‍යයනය කරලා තියෙන කෙනෙක් ඔය මාත් එක්ක කියලා තියෙනවා ඒ ගැන. අපිට ඔය කියන්නේ සිල් ගන්නකොට එහෙම අර 8 සිල් තියෙන්නේ. හ්ම්. මේ දේවල් වලින් වළකින්න මේ දේවල් වලින් වළකින්න කියලා. එතකොට අපි ඒ ටික කරොත් ඔය ඩෝපමින් ලෙවල් එක මේ බහිනවා කියන්නේ අපේ අර threshold එක බහිනවා. ඔව් දැන් ඒ ටෙක්නිකලි බුදුදහමේ එක්තරා විදිහක අර ඒ වගේ දෙයක් කියලා දෙන්නේ. කියන්නේ අපි අර සාමාන්‍ය ජීවිතයේ තියෙන හැම ඇක්ටිවිටි එකටම කාලය යොමු කරලා මුළු මාසෙම ඊට පස්සේ එක දවසක් සිල් ගන්න. එතකොට වෙන්නේ අපි අර අපේ අර තියෙන threshold එක කියලා එකක් බයෝ වල තියෙන හැම එකෙම. එතකොට ඒ threshold එක බහින්න. එතකොට පොඩි දෙයකින් වුණත් අපිට සතුට වෙන්න පුළුවන් අපේ ඒ කියන්නේ එදිනදා අවශ්‍ය ඵලදායී වැඩවලට ફોકસ කරගන්න පුළුවන් මේ වගේ දෙයක් කරාම. එතකොට සෝෂල් මීඩියා යූස් කරන එක අඩු කරනවා කියන්නේ දැන් ලෝකේ යන විදිහට ලොකුම කරන්න පුළුවන් ලොකුම දෙයක්. ඔව් අනිවාර්යෙන්ම හොඳම දෙයක්. අපි යූස් කරන්න අපේ මොකද්ද අර සතුටු වෙන්න ඔව් ඕනේ අපේ threshold එක වැඩි වෙනවා. threshold එක වැඩි වෙනවා. ලේසියෙන් සතුටු වෙන්න බෑ. සතුටු වෙන්න බෑ. ඒ කියන්නේ අපිව අර කියන්නේ අපිව නිකන් next level විදිහට සතුටු කරන්න මනේ try කරන්නේ. ඔව් හැම කම්පැනි එකම try කරන්නේ අපිව සතුටු කරන්න. පුළුවන් තරම් නේද? ඩොපමින් හිට් එකක් දෙන්න මොලේට. ඔව්. කොහොමද ඇඩ්වයිස් එක? හරි මුක්ති එහෙනම් ගොඩක් ස්තුතියි ඔයාගේ කාර්යබහුල ජීවිතය මැද්දේ අපිත් එක්ක පැයකමාරක් ඉතින් විතර එකතු වුණා. මට ඉන්වයිට් කරාටත් ගොඩක් ස්තුතියි. බලමු අපි සමානෙ ආයෙ දවසක හම්බෙන්නත් පුළුවන් මේ සම්බන්ධයෙන්ම කතා කරන්න. දැන් ඔයාගේ PhD දැන් අවුරුදු එකක්ද කොච්චර ඉවරයිද? දැන් අවුරුද්දයි මාස 4ක් වගේ. තව කියන්නේ PhD එක අවුරුදු 3මාර තමයි ඔෆිෂියලි කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 3මාර කරනවා. අපි දැන් කාශ්‍යරයි බලමු ආයෙ හම්බෙලා මොකද රිසර්ච් වල තාම මොනවද හොයාගත්තේ තව පිපිරින් තව කීපයක් බලන්න. බලමු ආයෙ දවසක එකතු වෙන්න. ලහිරු thank you මට ඉන්වයිට් කරාට. එහෙනම් බලපෑම අනිවාර්යයෙන්ම ආයෙ දවසක හම්බෙමු. අපි දෙනවා මේක බලන කට්ටිය අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. එහෙනම් ගිහින් එන්නම්. ආයෙ දවසක වීඩියෝ එකක් හම්බෙමු. අවුරුදු සුබ දවසක්.